පෘතුගීසි සහ ලන්දේසි යුගවලට අදාළ මේ ප්‍රශ්න ඇහෙන ආකාර කීයක් තියෙනවද කියලා මම අහන්නේ. මොවිද ඉන්නවද නැද්ද? ඔයා නැතුව මේ ක්ලාස් එක කරන්න බෑනේ කොහොම? අපි එදා කතා කළා කීයක් ප්‍රශ්න හම්බුණාද කියලා. ප්‍රශ්න වර්ග තියෙනවා 9කට ආසන්න ප්‍රමාණයක්. මේ මොවිදු නැද්ද මේ ක්ලාස් එකේ? ඒ කියන්නේ account එක log වෙලා තියෙනවා පේනවද නැද්ද? ඉන්නවා සර්. මේ ලියාගත්ත ප්‍රශ්න ටික නැද්ද ඉතින් දැන් හොයාගන්න. තියෙනවා සර්. තියෙනවා කියන්නකෝ මේකනේ නෑ අහුවේ දැන් මෙච්චර කීයක් තියෙනවද කියලා අහුවේ මම. මුලින්ම අපි කතා කරපු ප්‍රශ්නේ මොකක්ද? ඊයේ සතියේ පෘතුගීසි ලංකාවට පැමිණි ආකාරය මුහුදුබඩ ප්‍රදේශවල බලය බලය ස්ථාපනය කරගත්ත විදිය. ඒක අපි ගිය සතියේ කතා කළාද? ඔව් සර්. ඒකේ පළවෙනි ප්‍රශ්නෙට අපි උත්තරේ ගත්තානේ. ඒතකොට ඒකේ රෙකෝඩින් එකත් මම අප්ලෝඩ් කරලා තියෙනවා දැම්ම නේද? ඔව් සර්. ඔව් ඒක ඔයා බලන්න කාවේ බලන්න ඒක. ඊට පස්සේ දෙවෙනි ප්‍රශ්නේනේ දැන් අද තියෙන්නේ. දැන් දෙක මොකක්ද කියලා කියන්න පුළුවන්ද ඔය විදියට? පෘථිවි පාලන ප්‍රතිපත්තිය. අන්න පෘතුගීසිගේ පාලන ක්‍රමය සහ ප්‍රතිපත්ති ගැන තමයි තියෙන්නේ. පළවෙනි අංක එක තමයි පෘතුගීසින් ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශවල බලය ස්ථාපනය කරගත්ත ආකාරය. ඒ කියන්නේ සරලව කිව්වොත් එහෙනම් පෘතුගීසි ලංකාවට ඇවිල්ලා බලය පිහිටව ගත්තේ කොහොමද? ඒක තමයි ලකුණු 16කට අහන පළවෙනි ආකාරය වෙන්නේ. බලය ස්ථාපනය කරගත්ත විදිය. ඒකට හරි. ඒකට මම උත්තරේ ගන්න විදිය කියවලා දුන්නා. නෝට් එකේ තියෙනවා සම්පූර්ණම උත්තරේ. ඒකට මේක ලකුණු 16කට අහනවා. ඒක හරි. ඊට පස්සේ දෙකට යන්නේ දෙවෙනි එක. ඒ තමයි පෘතුගීසි පාලන ක්‍රමය. ඒකට මං ලියන්නත් කිව්ව උත්තරේ ලියන්න කියලා PDF කරලා එවන්න. පෘතුගීසි පාලන ක්‍රමය සහ පාලන ප්‍රතිපත්ති. ඒ කියන්නේ සරලව කිව්වොත් එහෙමයි. දැන් අංක 1ට අපි කතා කළානේ පෘතුගීසි ලංකාවට ඇවිල්ලා ලංකාවේ බලය ස්ථාපනය කරගත්ත කියලා බලය පිහිටව ගත්ත කියලා. ඒ බලය පිහිටව ගත්තට පස්සේ ඒ බලය පිහිටව ගත්ත ප්‍රදේශවල පෘතුගීසින්ගේ පාලනය කොයි විදිහටද සිද්ධ වුනේ කියන එක තමයි ඊළඟට අපිට කතා කරන්න තියෙන්නේ. පෘතුගීසි පාලනය කොයි විදිහටද සිද්ධ වුනේ? ඒක තමයි දෙවෙනි ප්‍රශ්නේ. ඒතකොට ඒකට අදාළව තමයි මේ නෝට් එකේ දෙවෙනි කොටස හැදෙන්නේ. නෝට් එකේ ෂෙයා වෙලා නේ තියෙන්නේ. පෘතුගීසීන්ගේ පැමිණීම සහ පෘතුගීසීන්ගේ බලය පිහිටවා ගැනීමට අදාළව තමයි මේ මූලික කොටස් ටිකක් යන්නේ. පෘතුගීසීන් සහ කෝට්ටේ රාජධානිය, පෘතුගීසීන් සහ සීතාවක රාජධානිය නෝට් එක ෂෙයා වෙනව නේද? වෙලා නේ තියෙන්නේ. හරිද? පෙන්නනවද? එනස්. හරි. ඊට පස්සේ සීතාවක ඊට පස්සේ යාපනය. ඒ කියන්නේ මේ එක එක රාජධානි වල බලය ලබා ගත්තේ කොහොමද කියලා තමයි මේ නෝට්ස් තුනෙන් යන්නේ. පෘතුගීසීන් කොහොමද කෝට්ටේ රාජධානිය යටත් කරගත්තේ? සීතාවකයි පෘතුගීසීනුයි අතර තියෙන ගැටුම ගැන තමයි මේ වගුවේ තියෙන මේ වගුව එච්චරම වැදගත් නැහැ. ඊට පස්සේ ඊළඟට තියෙන යාපනය අත්පත් කරගත්තේ කොහොමද කියලා. පෘතුගීසී. ඊට පස්සේ ඔය ප්‍රශ්නෙට හරියට තිත්තටම උත්තරේ තියෙන මෙන්න මෙතන. මේ ප්‍රශ්නෙට උත්තරේ ලියද්දී ඕනනම් අර උඩ තියෙන කොටස් වලිනුත් එක එක දේවල් ගන්න පුළුවන්. ඒ කියන්නේ පෘතුගීසීන් සරලව ලංකාවේ බලය තහවුරු කරගන්නවා කියලා කියන්නේ බලය පිහිටවනවා කියලා කියන්නේ කෝට්ටේ රාජධානියට අයිති ප්‍රදේශ ටික යටත් කරගන්නවා. සීතාවක රාජධානියට අදාළ ප්‍රදේශ ටික යටත් කරගන්නවා සහ යාපනයට අදාළ ප්‍රදේශ ටික යටත් කරගන්නවා කියන එකනේ. පෘතුගීසීන්ට යටත් කරගන්න බැරි වෙන්නේ උඩ රට. ඒතකොට පෘතුගීසීන්ගේ බලය කොහෙද පිහිටව ගන්න?
කෝට්ටේ සීතාවක සහ යාපනය කියන රාජධානි තුනට අදාළ මුහුදුබඩ ප්‍රදේශවල. එතකොට ඒ කතන්දර තමයි මෙතන අපි කියන්නේ. එක එක රාජධානි වල බලය කොහොමද පිහිටව ගත්තේ කියලා. එතකොට ඒවට හේතු තමයි මෙන්න මෙතන අපි කතා කළේ ගිය සතියේ. මොනවද හේතු? ලංකාවේ තිබුණු අභ්‍යන්තර දේශපාලන බලාරගලය. කෝට්ටේ පාලකයන් අනුගමනය කළ පෘතුගීසිට පක්ෂපාතී පාලන ප්‍රතිපත්ති. සීතාවක රාජධානිය බිඳ වැටීම. ඊට පස්සේ පෘතුගීසින් සතුව පැවති නාවික සහ යුද බලය. ලංකාවේ රදළ ප්‍රධානීන් පෘතුගීසින්ට පක්ෂපාතී ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම කියන ඔන්න ඔය ටික තමයි අපි ගිය සතියේ කතා කළේ. ඊට පස්සේ දෙක තමයි දැන් අද අපිට තියෙන ඒ කියන්නේ පෘතුගීසින්ගේ පාලන ක්‍රමය කොයි විදිහද? මෙන්න මේක. මෙන්න මේකට අදාළ උත්තරයක් තමයි ගන්න තියෙන්නේ. එතකොට දෙවෙනි ප්‍රශ්නේ විදිහට පාලන ක්‍රමය ගැන කතා කරන්න. හරි. එතකොට පෘතුගීසිගේ පාලන ක්‍රමය. හරි ආය අනිත් පැත්තට ඇවිල්ලා තියෙන්නේ. මම ලියන එකනේ දැන් පේන්නේ. මෙන්න මේකට ලකුණු 16කට දැන් උත්තරයක් හදාගන්නේ කොහොමද? මුලින්ම අපිට කියන්න පුළුවන් හැඳින්වීමක් එක්ක හැඳින්වීමක් දාන්න පුළුවන්. ඒක රචනා ප්‍රශ්නයක් ලියද්දී හැඳින්වීමක් එපා. මේ දැන් ලියන එක පේනව නේද? පේනවා සර්. හරි. අපිට හැඳින්වීමක් දාන්න පුළුවන්. හැඳින්වීමේදී අපි කියනවා පෘතුගීසීන්ගේ පාලන අවධිය ප්‍රධාන කොටස් දෙකකින් යුක්ත වෙනවා කියන එක අපි මුලින්ම කියන්න පුළුවන්. ඒ කියන්නේ පෘතුගීසීන්ගේ සමස්ත පෘතුගීසීන්ගේ සමස්ත ඒ කියන්නේ පෘතුගීසීන් ලංකාවට ආපු වෙලාවෙ ඉඳලා පෘතුගීසීන් ලංකාවේ බලය පිහිටවා ගන්නවා කියන තැනට එනකන් ප්‍රධාන අවධි දෙකක් අපිට හම්බ වෙනවා. ප්‍රධාන අවස්ථා දෙකක්. ඒ අවස්ථා දෙක තමයි එකක් තමයි පෘතුගීසීන් ලංකාවට ඇවිල්ලා කෝට්ටේ රාජධානිය දේශපාලනයට සම්බන්ධ වෙලා කෝට්ටේ රාජධානිය ආරක්ෂක විදිහට කටයුතු කරපු කාලයක් තියෙනවා. ඒ කියන්නේ සරලව කිව්වොත් පෘතුගීසීන් ලංකාවට ගොඩ බැහැලා. එතනින් පස්සේ එකපාරටම පෘතුගීසීන් ලංකාවේ බලය පිහිටව ගන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. පෘතුගීසීන් යම්කිසි කාලයක් කෝට්ටේ රාජධානියට ආරක්ෂාව සැලසමින් කෝට්ටේ රාජධානිය වෙනුවෙන් සීතාවක රාජධානියත් එක්ක යුද වදිමින් කෝට්ටේ රාජධානිය ආරක්ෂා කරන්න කටයුතු කරනවා. අන්න එහෙම තමයි පෘතුගීසීන් ලංකාවේ දේශපාලනයට ඒ කියන්නේ ලංකාවේ පාලන ක්‍රමයට මැදිහත් වෙන්නේ. එතකොට අපිට සරලව කියන්න පුළුවන් මෙන්න මෙහෙම කතාවක්. පෘතුගීසි පාලන ක්‍රමය පිළිබඳව සලකා බැලීමට ප්‍රථමව ලංකාවේ පෘතුගීසීන්ගේ පාලන ක්‍රමය ගොඩනැගීමට අදාළව ප්‍රධාන අවධි දෙකක් හඳුනාගත හැකියි. ඒ පෘතුගීසීගේ පාලන ක්‍රමයේ ගොඩනැගීම සම්බන්ධයෙන් වැදගත් වෙන ප්‍රධාන අවධි දෙකක් තියෙනවා. අන්න ඒක ලියන්න. දැන් හැඳින්වීම කියලා මේ ටයිටල් දාන්නේ ඡේද තමයි ලියන්නේ. මොකක්ද අවධි දෙක? අංක එක තමයි පළවෙනි අවධිය තමයි. එතකොට මේ අවධි දෙක ගැන කියන්න ඕන කියන එක තමයි මම කිව්වේ. එතකොට පළවෙනි අවධිය තමයි මම කලිනුත් කිව්වා. පෘතුගීසීන් කෝට්ටේ රාජධානිය ආරක්ෂක විදිහට කටයුතු කරපු අවස්ථාව අවධිය. ඒකට අදාළ කාලවකවානුවක් තියෙනවා. පෘතුගීසීන් ලංකාවට එන්නේ කීයේද? 1000 කීයේද එන්නේ? 1505. මෙතනින් පස්සේ 1505 ඉඳලා කෝට්ටේ රාජධානියේ ආරක්ෂක විදියට කෝට්ටේ රාජධානිය බිඳ වැටෙනකම් කටයුතු කරනවා. එතකොට කෝට්ටේ රාජධානිය අවසන් වෙන්නේ සාමාන්‍ය අපි පිළිගන්න වර්ෂය තමයි 1500 කීයද? 97. ඒ කියන්නේ 1505 1597 කියලා කියන්නේ පෘතුගීසින් කෝට්ටේ රාජධානියේ දේශපාලනයට සම්බන්ධ වෙමින් කෝට්ටේ ආරක්ෂක විදියට කටයුතු කරනවා කියලා තමයි මේ යුගයට අදාළව කියන්න තියෙන්නේ.
කෝට්ටේ රාජධානිය ආරක්ෂක විදියට කටයුතු කරපු අවධිය. කෝට්ටේ ආරක්ෂකයන් ලෙස කටයුතු කළ අවධිය. දෙක තමයි ඔන්න පෘතුගීසියන්ගේ හරියටම පාලන ක්‍රමය ආරම්භ වෙන්නේ 1597 ඉඳලා කියලා අපිට ගන්න පුළුවන්. 1597 ඉඳලා ඒ කියන්නේ කෝට්ටේ බිඳ වැටලා තියෙනවා, සීතාවක බිඳ වැටලා තියෙනවා. 1600 ගණන්වේදී යාපනය තත්පත් කරගන්නවා 1619. ඔන්න ඔය කාලවකවාන වල ඉඳලා මේ ප්‍රදේශවල මුහුදුබඩ පෙරළ තීරයන්, ඒ කියන්නේ මේ ප්‍රදේශ පාලනය කරන්න පෘතුගීසි පටන් ගන්නවා. සරලව ගත්තොත් කෝට්ටේ බිඳ වැටෙන 1597 ඉඳලා එතන ඉඳලා පෘතුගීසින්ගේ බලය ලන්දේසින් එනකම්. ඒ කියන්නේ 1000 කීයද? 1600 මට කියන්න බෑ නිකම් සාමාන්‍ය දැනුමත් එක්ක ලන්දේසීන්ගේ පාලනය ආරම්භ වෙනකම් කියලා ගත්තොත් කීය වෙනකම් පෘතුගීසි ලංකාවේ ඉන්නේ? 1600 කීය වෙනකම්? එක්දහස් කීයද ලන්දේසින් එන්නේ මතක නැද්ද? 1658 වෙනකම්. මෙන්න මේ කාලේ තමයි අතන පෘතුගීසිගේ පාලන ක්‍රමය හරියටම ක්‍රියාත්මක වුණු අවධිය. ඒ කියන්නේ ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශවල පෘතුගීසි පාලනය අපිට හඳුනා ගන්න තියෙන්නේ මෙන්න මේ අවධියේ. ඒකට හැඳින්වීමකදී හැමතිස්සෙම පෘතුගීසි යුගයට අදාළ හැඳින්වීමක් ලියද්දී පෘතුගීසිගේ පාලනය ගැන හරි පෘතුගීසින්ට අදාළ ප්‍රශ්නයක් එද්දි මෙන්න මේක හැමතිස්සෙම ඔළුවේ තියාගන්න. පොඩි වාක්‍ය දෙක තුනක් ගලපගත්තා හැඳින්වීමේ ඡේදය හදාගත්තා. කොහොමද කියන්නේ? පෘතුගීසීන්ට අදාළව පෘතුගීසි පාලනය කියන්නේ පෘතුගීසි පාලනයට අදාළ ප්‍රධාන අවධි දෙකක් හඳුනාගත හැකියි. පෘතුගීසීන්ගේ පාලනය පිළිබඳව විමසා බැලීමේදී පෘතුගීසි පාලනය සම්බන්ධයෙන් ප්‍රධාන අවධි දෙකක් හඳුනාගත හැකියි. එතකොට ඊට පස්සේ මොකද්ද කරන්නේ? මේ දෙක පොයින්ට් අවුට් කරන්නේ මෙහෙම 1597 දක්වා කෝට්ටේ ආරක්ෂකයන් ලෙස කටයුතු කළ අවධිය. දෙක 1597 1658 දක්වා ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශ පාලනය කළ අවධිය. ඊට පස්සේ ඒක ආයි ඕනම් පොඩ්ඩක් විස්තර කරලා ලියන්න. ඒ අනුව 1505 සිට 1597 දක්වා එනම් පෘතුගීසින් ලංකාවට අවතීර්ණ වූ වර්ෂයේ සිට 1597 කෝට්ටේ රාජධානියේ බලය බිඳ වැටීම දක්වා යුගය තුල පෘතුගීසින් කෝට්ටේ රාජධානියේ ආරක්ෂකයන් ලෙස කටයුතු කරන ලදී. ඉන් අනතුරුව 1597 දී 1597 දී කෝට්ටේ බිඳ වැටිලා පෘතුගීසින් සහ කෝට්ටේ රාජධානියේ පාලකයෝ අතර ගිවිසුමක් ඇති වෙනවා. ඒ ගිවිසුමෙන් තමයි සරලවම ගත්තොත් හරියටම ගත්තොත් පෘතුගීසීන්ට කෝට්ටේ රාජධානියට අදාළ ප්‍රදේශවල බලය ලැබෙන්නේ. ඒ ගිවිසුමට අපි කියනවා මොකද්ද? 1597 පෘතුගීසීන් සහ කෝට්ටේ රදලියෝ අතර ඇති වෙන ගිවිසුමට අපි කියනවා මල්වානේ ගිවිසුම. එතකොට ඊට පස්සේ කියන්න පුළුවන් මින් දෙවැනි අවධිය වන්නේ එනම් 1597 මල්වානේ ගිවිසුමේ ප්‍රතිඵල විදිහට ප්‍රතිඵලයක් ලෙස පෘතුගීසීන් ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශවල එමෙත පෘතුගීසීන් කෝට්ටේ රාජධානියේ මුහුදුබඩ ප්‍රදේශවල නීත්‍යානුකූල පාලකයන් බවට පත්වීමත් එතෙන් සිට පෘතුගීසි පාලනයේ මෙරට මුහුදුබඩ ප්‍රදේශවල ආරම්භ වීමත් යන කාල වකවානුවයි. එතෙන් සිට ආරම්භ වූ පෘතුගීසීන්ගේ පාලන අවධිය ලන්දේසීන් ලංකාවේ බලය පිහිටුවා ගැනීම දක්වා වූ 1658 වර්ෂය දක්වා ක්‍රියාත්මක වූ අතර එතනින් ඉන් අනතුරුව පෘතුගීසි බලය බිඳ වැටීම සිදු විය. ඕක තමයි හැඳින්වීම
ඔය හැඳින්වීම හැම එකකටම අදාළව ලියා ගන්න පොඩ්ඩක් ඔළුවට දාගෙන තියාගන්න. පෘතුගීසින්ට අදාළව මොකක් හරි ආවොත් හැමතිස්සෙම හැඳින්වීම ඡේදයට මෙන්න මේ 505 597 597 658 කියන අවධි දෙකට අදාළ ඔය කතන්දරේ කියන්න ඕනේ. මේ ගැන මොනවද ප්‍රශ්නයක් තියෙනවද? මම දැන් ඕක ආය කියන්න යන්නේ. උතනින් පස්සේ අපි මේ ප්‍රශ්නෙට දාන අන්තර්ගතය තමයි බලන්න යන්නේ. හැඳින්වීමට අදාළව ඒ කියන්නේ පෘතුගීසි පාලන ක්‍රමය ගැන අපේ ප්‍රශ්නයක් අහනවා. අපි හැඳින්වීමේ ඡේදයක් ලියනවා. මේ ඡේදයට අදාළව මම ලියන්න ඕන කරුණු ටිකක් කිව්වා. මොනවද ගැටලු තියෙන්නේ? මොනවද තියෙන ගැටලු? තියෙනවද මොනවද ගැටලුවක් තියෙනවද ඒකේ? ටක් ගාලා අහන්න. කියපු එක පැහැදිලි නැද්ද? පැහැදිලිද? ඔයාගේ පෘතුගීසි නෝට් එකක් නැහැනේ. නෝට් එකක් මොකුත්ම නැහැ නේද? මට ඇහෙන්නේ නෝට් එක ගන්න නෝට් එකත් අරගෙන මේක බලාගන්න. හරි. ඊටලින් පස්සේ අපිට කතා කරන්න තියෙන අන්තර්ගතය. ඒ කියන්නේ දැන් පෘතුගීසි පාලනය ගැන ඇත්තටම අපිට ලියන්න වෙනවා. ලින්වීමකින් පස්සේ කෙලින්ම දැන් ප්‍රශ්නයට අදාළව උත්තරේ තමයි ගොඩනගා ගන්න තියෙන්නේ. පෘතුගීසිගේ පාලනය ගැන තමයි අපෙන් අහන්නේ. හැබැයි පාලන ක්‍රමය කිව්වහම එතනින් අදහස් වෙනවා පෘතුගීසින්ගේ ඇත්තටම පාලනය කියන්නේ දේශපාලන ක්‍රමය. දේශපාලන ප්‍රතිපත්තිය ගැන අපිට ඕන වෙනවා ලියන්න. ලියන්න සිද්ධ වෙනවා. ඒක හරියටම බලන්න පෘතුගීසිගේ දේශපාලනය ගැන විතරමද අහන්නේ කියලා. එහෙම නැත්නම් අනිත් දේවල් ගැනත් අපිට ලියන්න සිද්ධ වෙනවා සමහර වෙලාවට දේශපාලනය කියලා කියන්නේ පෘතුගීසිගේ පාලන සහ පරිපාලනය. ඊට පස්සේ තවත් තියෙනවා පැති දෙකක්. පෘතුගීසි පාලනයට අදාළව තවත් පැති දෙකක් තියෙනවා. අපිට පාලනය කියපු ගමන් එකපාරට උඩට එන්නේ දේශපාලනය තමයි. හරියටම ප්‍රදේශ පාලනය කළේ කොහොමද කියන එක තමයි. හැබැයි පෘතුගීසින්ගේ පාලන ප්‍රතිපත්තියේ විදිහට ඇහුවොත් සාමාන්‍ය පාලන ක්‍රමයේ ක්‍රියාත්මක වුණු විදිය පාලන ප්‍රතිපත්ති වගේ නම් වලින් ඇහුවොත් ඉතින් තවත් දෙකක් ටච් වෙනවා මොනවද? පාලනයට අමතකව තව මොනවද තියෙන්නේ? පෘතුගීසින්ගේ පාලන අවධිය තවත් ඇති කීපයක් තියෙනවා මොනවද? ආර්ථිකය සහ ආගම. ඔන්න ඔය තුන ආයෙ පොයින්ට් අවුට් කරන්න ඕනේ. පෘතුගීසිගේ පාලන ප්‍රතිපත්ති ගැන අහනවා නම් පෘතුගීසිගේ පාලන ප්‍රතිපත්තිය පිළිබඳව විමසා බැලීමේදී පහත සඳහන් ක්ෂේත්‍ර පිළිබඳව අවධානය යොමු කළ යුතුය. යොමු කළ හැකිය කියලා එක දේශපාලන එතන පාලන සහ පරිපාලන ක්‍රමය ආර්ථික ක්ෂේත්‍රය ආගමික ක්ෂේත්‍රය කියලා පොයින්ට් අවුට් කළා. ඒක පැහැදිලිද? ඊට පස්සේ අපි එනවා පෘතුගීසිගේ පළවෙනි කොටස. ඒ කියන්නේ පාලන සහ පරිපාලන ක්‍රමයේවත් දේශපාලන ක්‍රමය ගැන බලන්න. පෘතුගීසිගේ පාලනය කොහොමද සිද්ධ වුනේ? පරිපාලනය කොහොමද සිද්ධ වුනේ කියලා. ඒකට අදාළව තම අණු කොටස් කීපයක් තියෙනවා. ඊට පස්සේ අපි එනවා මෙම ක්ෂේත්‍රවලින් පෘතුගීසි පාලන සහ පරිපාලන ක්‍රමය පිළිබඳ විමසා බැලීමේදී පහත සඳහන් කරුණු පිළිබඳව අවධානය යොමු කළ හැකියි කියලා දැන් ඒකට අදාළ කොටස් ටික තමයි අපි ලියන්නේ. පෘතුගීසි පාලන සහ පරිපාලන ක්‍රමය මොන වගේ ක්ෂේත්‍රවලටද බෙදෙන්නේ? උපක්ෂේත්‍ර මොනවද කියන එක. මොනවද අපිට එහෙම හම්බෙන ක්ෂේත්‍ර? ප්‍රධාන ක්ෂේත්‍ර තියෙනවා 4ක්. එක තමයි පෘතුගීසිගේ පාලන ක්‍රමයට අදාළව ඉන්නේ ඉහළම නිලධාරියා කවුද? අන්න එයා ගැන අපිට කියන්න. කවුද ඉන්නේ පෘතුගීසිට අදාළව රජ කෙනෙක් දින්නේ? ලංකාවේ පාලනය කළේ ආණ්ඩුකාරවරයෙක්ද කවුද? මට පොඩ්ඩක් නිකන් උත්තරයක් දෙන්න බලන්න මම කියන්න ඕනේද මේවා? ටිකක් සම්බන්ධ වෙලා කතා කරන්න බලන්න ඔයගොල්ලෝ දන්න දේවල් මේවා. ඒ කියන්නේ පෘතුගීසිගේ පාලන ක්‍රමය ගැන කතා කරද්දී අපි මුලින්ම කියන්න ඕනේ කවුද පාලන ක්‍රමයට අදාළ ප්‍රධානියා?
කවුද ඉන්නේ? ආණ්ඩුකාරවරයෙක්ද රජ කෙනෙක්ද ලංකාවේ? පෘතුගීසීන් වෙනුවෙන් පාලනය ගෙන ගියේ කවුද? කවුද ඉන්නේ? හමුදාවේ ප්‍රධානිය. අන්න හමුදා ප්‍රධානිය. හරියටම හරි. මොකද්ද කියන්නේ නම යාගේ? පෘතුගීසි කපිතාන් ජෙනරල්. පෘතුගීසි කපිතාන් ජෙනරල්වරයා ගැන අපි කියන්න ඕනේ. ඒතකොට අපි අනු කරුණක් විදිහට ලියනවා. අනු ක්ෂේත්‍රයක් විදිහට පෘතුගීසි කපිතාන් ජෙනරල්. හැමතිස්සෙම මොකක් හරි ප්‍රශ්නයක් ආවම මේක බෙදෙන කොටස් ටික හරියට ඔලුවට දාගන්න ඕනේ. දැන් ලස්සනට අපි බෙදාගෙන ආවනේ උඩින්ද. හැඳින්වීමට දාලා අවධි දෙක ලිව්වා. අන්තර්ගතයට එදී පාලන ක්‍රමයේ මෙතන පාලන ප්‍රතිපත්ති කියලා අහන්නත් පුළුවන්. පාලන ප්‍රතිපත්ති කියන සලකා බලද්දී අපි ආයේ කොටස් කීයකට බෙදුවා. දේශපාලන, ඒ කියන්නේ පාලන සහ පරිපාලන ක්ෂේත්‍රය, ආර්ථික ක්ෂේත්‍රය සහ ආගම. ඊට පස්සේ අපි ආයේ පිළිවෙලට ආයේ අංක එකට බහිනවා. අංක 1 පටන් ගන්න පාලන සහ පරිපාලන ක්‍රමය එහෙම නැත්නම් දේශපාලන ක්ෂේත්‍රය. ඒක ඇතුලේ තව කොටස් 4ක් තියෙනවා. ඒවා හැමතිස්සෙම පෙළ ගස්සන්න ඕනේ පිළිවෙලකට. හැමතිස්සෙම ඉවසීමක් තියෙන්න ඕනේ එකපාරට උත්තර ලියන්න බෑ ඉතින්. ඒතර පාලන ක්‍රමයේ ප්‍රධානිය තමයි පෘතුගීසි කපිතාන් ජෙනරල්. රජ කෙනෙක් ඉන්නවා පෘතුගාලේ. එයාගේ නියෝජිතය තමයි කපිතාන් ජෙනරල්. ඒ කියන්නේ හමුදා පාලනයක් පෘතුගීසින් යටතේ සිද්ධ වුණේ. ආණ්ඩුකාරවරයෙක් නෙමෙයි හිටියේ ලංකාවේ. පෘතුගීසින් හමුදා සේනාවල සේනාංකවල ප්‍රධානිය. කපිතාන් ජෙනරල්. උන එයා ගැන අපි ලියන්න වෙනවා. තව මොනවද තියෙන්නේ? ඊට පස්සේ පාලන ක්‍රමයට අදාළ ප්‍රධානියන්ගේ පාලනය උප වශයෙන් සිද්ධ වුණේ. ඒ කියන්නේ පරිපාලනමය වශයෙන් සිද්ධ වුණේ කොහොමද? උදාහරණයක් විදිහට ලංකාවේ පාලනය සිද්ධ කරන්නේ ලංකාවේ මධ්‍යම ආණ්ඩුව විසින්නේ. අද ආණ්ඩුව කියලා අපි හඳුනා ගන්න ඕනේ ප්‍රධාන වශයෙන්. ආණ්ඩු බලය මෙහෙවන පිරිස තමයි ආණ්ඩුව. එතකොට ඒගොල්ලෝ තමයි මධ්‍ය පාලනය සිද්ධ කරන්නේ. එතකොට ලංකාවේ මධ්‍යම ආණ්ඩුවක් තියෙනවා වගේම මුළු ලංකාවම පාලනය කරන්න පහසු වෙන්න ලංකාව පරිපාලන වශයෙන් පළාත් 9කට බෙදෙනවා. පළාත් 9 දිස්ත්‍රික් වලට බෙදෙනවා. ඒව පරිපාලන මේ වශයෙන් වැදගත් වන පරිපාලන ඒකක. ඊට පස්සේ ලංකාවේ තව දුරටත් පරිපාලන කටයුතු සිද්ධ කරන්න පළාත් පාලන ආයතන තියෙනවා. මහනගර සභා, නගර සභා සහ ප්‍රාදේශ සභා කියන. ඔන්න ඔය විදිහට ගත්තොත් එම් පැරණි යුගයේ තිබුණ ලංකාවේ පළාත් 9 වෙනුවට රුහුණු පිහිටි මායා කියලා ප්‍රධාන පරිපාලන ඒකක තුනක්. ඔන්න ඔය විදිහ ඔය කතාව තමයි මෙතනත් අහන්නේ. පරිපාලන ක්‍රමය. ඒ කියන්නේ ඇඩ්මිනිස්ට්‍රේෂන් එක කොහොමද සිද්ධ වුනේ කියලා ගත්තාම පෘතුගීසීන්ට අදාළ පරිපාලන කොටස් තිබුණා. ඒකක තිබුණා. ඒ කියන්නේ පැරණි කෝට්ටේ යුගයේ පරිපාලන ඒකක වන දිසාවනි තමයි ප්‍රධානම පරිපාලන ඒකක විදිහට ක්‍රියාත්මක වුණේ. දිසාවනි බෙදෙනවා කෝරළ වලට, කෝරළ බෙදෙනවා පත්තු වලට, පත්තු බෙදෙනවා ගම් වලට. ඒකට ඒක තමයි ඊළඟට අපිට කියන්න වෙන්නේ පරිපාලන ක්‍රමය ගැන. ඒක තමයි පෘතුගීසි පාලන ක්‍රමයේ තියෙන වැදගත්ම ලක්ෂණය, දෙවෙනි ලක්ෂණය. තුන තමයි පෘතුගීසීන්ගේ පාලනය ගත්තාම මේක අද වගේ මේ ඡන්දෙන් පත් කරගන්න නියෝජිතයව හරි ප්‍රජාතන්ත්‍රවාදී විදියට, ඒ කියන්නේ මිනිස්සු ගැන හිතන සිද්ධ වුණු පාලනය නෙමෙයි තියෙන්නේ. පෘතුගීසීන්ගේ පාලනය පැහැදිලි ලෙස මොන වගේ පාලනයක්? හමුදා පාලනය. ඒ නිසා හමුදා සංවිධානය කියන එක වැදගත්. ඒකත් අපිට පොඩ්ඩක් කතා ගන්න වෙනවා පෘතුගීසීන්ගේ හමුදා සංවිධානය කොහොමද සිද්ධ වුනේ කියන්නේ. ඊට පස්සේ තමයි අධිකරණ කටයුතු. ඒ කියන්නේ නඩු විභාග කිරීම, දඩුවම් පැමිණීම වගේ අධිකරණ කටයුතු සිද්ධ වුණේ කොහොමද කියලා. හරිනේ. එතකොට ඔය හතර පොයින්ට් අවුට් කරනවා පෘතුගීසීන්ගේ පාලන ක්‍රමය සහ පරිපාලන ක්‍රමය පිළිබඳ විමසා බලද්දී. කපිතාන් ජෙනරල්වරයා ගැන කියන්න ඕනේ, පරිපාලන ක්‍රමය ගැන කියන්න ඕනේ, හමුදා සංවිධානය ගැන කියන්න ඕනේ, අධිකරණ කටයුතු ගැන කියන්න. දැන් ඕකෙන් ආයෙ නැවත අංක 1ට එනවා. ඒ තමයි පෘතුගීසීන් කපිතාන් ජෙනරල්. පළවෙනි කපිතාන් ජෙනරල් විදිහට අපිට මුලින්ම මුණ ගැහෙන්නේ 1597 පස්සේ මල්වාන ගිවිසුමෙන් පස්සේ දොන් ජෙදනිමෝද අසවේදු. එයා තමයි මල්වානේ රජු කියලා අපි හඳුනගත්තේ. දොන් ජෙදනිමෝද අසවේදු. ඊට කලින් 597ට කලින් අපිට හම්බෙනවා 1597 සිද්ධ වුණු දන්තුසේ සටනට අදාළ පේරෝ ලෝපෙස් ද සූසා.
දැන් අපි 597න් පස්සේනේ කතා කරන්නේ. ඒ කියන්නේ පෘතුගීසියන්ගේ මුහුදුබඩ ප්‍රදේශවල බලය පිහිටවා ගත්ත තැන ඉඳන් තමයි කතා කරන්නේ. ඒතකොට දොන් ජෙරිමෝද අසවේදු 1597 බලය පිහිටව ගත්ත පළවෙනි කපිතාන් ජෙනරාල්වරයා විදියට හම්බ වෙනවා. අන්න ඒ අර්ථයෙන් තමයි මේ කපිතාන් ජෙනරාල් ගැන අපි කතා කරන්න යන්නේ. මල්වාන කිවිසුමෙන් පස්සේ අර මල්වානේ තමයි යාගේ පාලන මධ්‍යස්ථානයේ පිහිටව ගන්න. එයාව හඳුන්වනවා MCQ වලට අහනවා මල්වානේ රජු කවුද කියලා. මල්වානේ රජු කියන්නේ කවුද? දොන් ජෙරිමෝද අසවේදු. ඒතර කපිතාන් ජෙනරාල්වරයා ගැන මොනවද අපිට කියන්න තියෙන්නේ? පෘතුගීසියන්ගේ කපිතාන් ජෙනරාල්වරයා කියලා කියන්නේ අපි දන්නවා පැහැදිලි ලෙසම පෘතුගීසීන් විසින් ලංකාව පාලනය කරන්න තෝරාගත්ත එමෙන්න පෘතුගීසීන් විසින් ලංකාවේ පාලනය පවරපු ප්‍රධාන නිලධාරියා. ඒ වගේම එයා පාලන කටයුතු වගේම යුද කටයුතු සිද්ධ කරපු. ඒ කියන්නේ යුද ප්‍රධානියෙක් තමයි කපිතාන් ජෙනරාල්වරයා කියලා කියන්නේ. යුද කටයුතු වෙනුවෙන් තමයි එයාව ඇත්තටම පත් කරලා තියෙන්නේ. ඒතකොට එයා කාටද වග කියන්නේ? එයාට උඩින් ඉන්නවා තව දෙන්නේ. ඒ තමයි උඩම එක්කෙනා තමයි පෘතුගීසියන්ගේ රජු. රජුව තමයි එයා නියෝජනය කරන්නේ. හැබැයි රජුව නියෝජනය කරන්නේ තව කෙනෙක් හරහා. පෘතුගීසියන්ගේ රජු ඉන්නවා. රජු ගත්තොත් එimhe රජු සම්පූර්ණ පෘතුගීසි අධිරාජ්‍යයේම පාලකයා. සමස්ත පෘතුගීසි අධිරාජ්‍යයම පාලනය කරන්නේ පෘතුගීසියන්ගේ රජු. නැත්නම් පෘතුගීසි අධිරාජ්‍යය. එයාට අදාළව තව හිටියා එක එක කලාප පාලනය කරන්න බාරව හිටියා. ඒගොල්ලන්ට කියනවා විසුරේලා කියලා. ඒ උදාහරණයක් විදිහට ලංකාව ඉන්දියාව වගේ ප්‍රදේශ පාලනය වුණේ පෘතුගීසි පෙරදිග අධිරාජ්‍ය හරහා. ඒ කියන්නේ පෙරදිග පෘතුගීසි අධිරාජ්‍යය තමයි ලංකාව ඉන්දියාව වගේ කලාප වලට අදාළ වුණේ. පෘතුගීසි අධිරාජ්‍යයත් ලෝකේ පෙරදිග කලාපය සහ අපරදිග කලාපය කියන කොටස් දෙකේම විහිදිලා තිබුණානේ. එතකොට එක එක කලාප බාරව හිටිය විසුරේලා. ඒගොල්ලන්ට කියනවා රජුට පහලින් හිටපු උපරාජවරු. එහෙම නැත්නම් ප්‍රතිරාජවරු කියලා. රජුට පහලින් හිටපු තවත් අනු රජවරුන් වගේ ඒගොල්ලොත් ගොඩක් වෙලාට හමුදා නිලධාරීන් තමයි. ඒතකොට ලංකාවට අදාළ වෙන්නේ ඉන්දියාවේ ගෝවේ. ගෝව කියලා කියන්නේ. ඉන්දියාවේ ගෝව තමයි පෘතුගීසියන්ගේ පෙරදිග අධිරාජ්‍ය පාලන මධ්‍යස්ථාන. ඉන්දියාවේ ඉඳලා තමයි මේ කලාපේ පාලනය වුණේ. ඒතකොට ප්‍රතිරාජය ඉන්නේ ගෝවේ. රජු ඉන්නේ ලිස්බන්. මෙන්න මේ ගෝවේ හිටපු ප්‍රතිරාජයා තමයි ලංකාවේ ඉන්දියාව වගේ ප්‍රදේශවලට අදාළව කපිතාන් ජෙනරාල්ලව පාලනය කරන්නේ. ඒතකොට ලංකාවේ හිටපු කෙනා කියලා කියන්නේ තවත් එක කපිතාන් ජෙනරාල් කෙනෙක් තමයි පෘතුගීසීන්ගේ යටත් විජිතයක ඉන්න. ඒතකොට අන්න ඒ කතාවත් අපිට කියන්න පුළුවන්. පෘතුගීසි කපිතාන් ජෙනරාල්වරයා ඇත්තටම පෘතුගාලේ රජුගේ නියෝජිතයෙක් තමයි. හැබැයි රජුට බෑ එකපාරම එයාව අධීක්ෂණය කරන්න. අද වගේ කෝල් කරලා කතා කරලා අහන්න බෑනේ කොහොමද ලංකාවේ පාලනය ගැන. එයාව හැමතිස්සම අධීක්ෂණය කළේ කවුද? එයාව අධීක්ෂණය කළේ ලංකාවට ආසන්නයේ ඉන්න කවුද? කවුරු විසින්ද? පෘතුගීසි කපිතාන් ජෙනරාල්වරයාව අධීක්ෂණය වුණේ එයාව සුපර්වයිස් කළේ කවුද? පෘතුගීසි කපිතාන් ජෙනරාල්වරයාව අධීක්ෂණය කරන්නේ එයාට ආසන්නයේ හිටපු රජු දුරස්තයින් රජු ඉන්නේ පෘතුගාලේ. රජුට එයාව වෙනම පෞද්ගලිකව අධීක්ෂණය කරන්න බෑ. ඒ නිසා රජු වෙනුවෙන් මග කියන්න තමයි පෘතුගීසි කපිතාන් ජෙනරාල්වරයා හිටියේ. හැබැයි එයාව කෙලින්ම ඍජුවම අධීක්ෂණය කරන්නේ කවුද ඇත්තටම? පෘතුගීසින්ගේ කවුද ඉතින් මට කියන්න බෑ. දැන් මේ කියපු කතාවට අනුව රජුට පහලින් ඉන්න කෙනා. ඔව් කවුද නම? විසුරි. විසුරේ. එවත් පෘතුගීසි ප්‍රතිරාජය. හරියට පැහැදිලිද? ඒ කියන්නේ රජුව තමයි නියෝජනය කළේ. නමුත්
රජුට පල්ලෙහෙන් තව නිලධාරියෙක් ඉන්නවා කපිතාන් ජෙනරාල්ට වඩා ඉහළින්. ඒ කියන්නේ රජු සමස්ත පෘතුගීසි අධිරාජ්‍යම පාලකයා තමයි. රජුට පුළුවන් ද මේ හැම තැනකටම ගිහිල්ලා ඒව හොයලා බලන්න බැහැනේ. ඒතර කලාප ආයේ බෙදලා තියෙනවා කපිතාන් මේ පෘතුගීසීන්ට අදාළව රජු යටතේ පෘතුගීසි අධිරාජ්‍ය පාලනය කරන තව කලාප බෙදලා තියෙනවා. උදාහරණයක් විදිහට පෙරදිග කලාපයට තමයි අපි ආයේ අපරදිග කලාපේ තිබුණා බ්‍රසීලයේ වගේ පාලනය වුණේ අපරදිග පැත්තේ. එතකොට ලංකාව ඉන්දියාව වගේ ප්‍රදේශ පාලනය කළේ පෘතුගීසින්ගේ පෙරදිග අධිරාජ්‍යයේ පාලකයා වුණු විසුරේ කෙනෙක්. ඒක රජුට පල්ලෙහාගෙන ඉන ප්‍රතිරාජයා විසින් තමයි මේ ප්‍රදේශ සම්පූර්ණයෙන්ම පාලනය කළේ. එතකොට ප්‍රතිරාජයාට එකපාරම හැම තැනකටම සම්බන්ධ වෙන්න බැහැ. එයා යටතේපත් කරලා ඉන්නවා එක එක ප්‍රදේශවල කටයුතු භාරව කපිතාන් ජෙනරාල්වරු. ලංකාවේ කපිතාන් ජෙනරාල් කෙනෙක් ඉන්නවා ඉන්දියාවෙත් එහෙම ජෙනරාල්වරු ඉන්නවා යුද්ධවල සම්බන්ධ වෙලා ඒගොල්ලෝ ඒ ප්‍රදේශ පාලනය කළා. ඒතකොට ඒ අයව ඍජුවම අධීක්ෂණය කරන්නේ එයාට ආසන්නයේ හිටපු ගෝවේ හිටපු ප්‍රතිරාජය විසින්. ප්‍රතිරාජය තමයි රජුට දන්වන්නේ මේ කපිතාන් ජෙනරාල්වරයාගේ පාලන කටයුතු සිද්ධ වෙන්නේ මෙහෙමයි මේ විදිහට. හැබැයි කෙලින්ම කපිතාන් ජෙනරාල්වරයා එක පැත්තකින් විසුරේටත් අනිත් පැත්තේ රජුටත් වග කියන්න බැඳිලා හිටියා කියන එක අපිට හඳුනා ගන්න පුළුවන්. දැන් ඕක තමයි කතාව. ඔය ටික තමයි ලියන්න තියෙන්නේ. මොකද්ද? පෘතුගීසිගේ පාලන ක්‍රම ස්ථාපිත වෙන්නේ 1597 මල්වාන ගිවිසුමේ. මල්වාන ගිවිසුමෙන් සිද්ධ වෙන්නේ කෝට්ටේ රදල ප්‍රධානීන් සහ පෘතුගීසින් අතර බලය හුවමාරු වෙනවා. කපිතාන් ජෙනරාල්ට කෝට්ටේ ප්‍රදේශ පවරලා දෙන්න කෝට්ටේ රදලියෝ කැමති වෙනවා. 597 මල්වාන ගිවිසුමෙන්. මල්වාන ගිවිසුමෙන් බලය ලබාගත්ත පළවෙනි කපිතාන් ජෙනරාල් තමයි ඩොන් ජෙරනිමෝද අසවේදු හෙවත් මල්වාන රජු කියලා කියන්නේ. ඔන්න එතන ඉඳලා තමයි අපිට කපිතාන් ජෙනරාල්ලව ලංකාවේ පාලන ක්‍රමයට සම්බන්ධව හම්බෙන්න පටන් ගන්නෙ. එතකොට ජෙරනිමෝද අසවේදු ගැන කියන්නත් පුළුවන්. එතකොට ඒ කපිතාන් ජෙනරාල් කියලා කියන්නේ ලංකාව බාරව හිටපු ප්‍රධාන පෘතුගීසි නිලධාරියා. ඒ වගේම එයාම තමයි පෘතුගීසිගේ හමුදා බාර වෙන්න සේනාධිපතිවරයා කියලා කියන්නේ. සේනාපතිවරයාත් එයා ප්‍රධාන පරිපාලන නිලධාරියාත් එයා. ඊට පස්සේ කපිතාන් ජෙනරාල්ලා කොහොමත් පෘතුගීසි රජුට වග කියනවා. හැබැයි එයාව අධීක්ෂණය කරන්න පහසු වෙන්න විසුරේ කෙනෙක් හිටියා. එයාට උඩින් රජු සහ කපිතාන් ජෙනරාල් අතර විසුරේ කෙනෙක් හිටියා. ලංකාවට අදාළව නම් ගෝවේ හිටපු විසුරේ තමයි ලංකාවේ කපිතාන් ජෙනරාල්ව අධීක්ෂණය කළේ. ඔය ටික තමයි ලියන්න තියෙන්නේ. ඊට පස්සේ දෙකට යනවා. මොකද දෙක කොටස. දැන් දේශපාලනේ ඉන්නේ. අපි කපිතාන් ජෙනරාල් ගැන කතා කළා. ඊට පස්සේ මොකද තියෙන කොටස? ආර්ථික නැහැ. ආර්ථිකයද දැන් ඉන්නේ අන්න පටලගත්තා. දෙක කියලා ගන්න මොකද්ද? තව අපි බෙදුවනේ දේශපාලනේ කොටස් හතරකට මේ තියෙන්නේ. ආර්ථිකය කියලා කියන්නේ ප්‍රධාන කොටස් තුනෙන් දෙක. දැන් අපි කියන්නේ දේශපාලනයට අදාළ දෙක. කියන්නේ රෝමන් දෙක වගේ. රෝම ඉලක්කම් දෙක වගේ තමයි ගන්න තියෙන්නේ. මොකද්ද? මේ තියෙන්නේ. වැරදුනාට කමක් නැහැ. එම කියන්න. වැරදුනාට කිසි ප්‍රශ්නයක් නැහැ. කපිතාන් ජෙනරාල්ගෙන් පස්සේ මොකද ඊළඟට දෙක? පරිපාලන ක්‍රමය. අර හැමතිස්සෙම මේ පොයින්ට්ස් ටික තියෙන්න ඕන. ලියාගෙන යද්දි. ඔහේ ලියන්න බෑ. ඒ නිසා තමයි ප්‍රැක්ටිස් කරන්න ඕනේ කියලා කියන්නේ. ලියලා හදා ගන්න ඕනේ ඉතින්. ඔන්න ඊට පස්සේ පරිපාලන ක්‍රමය හැමතිස්සෙම පිළිවෙලක් තියෙනවා. දැන් ඔන්න කපිතාන් ගැන ලිව්වා. ඊට පස්සේ දැන් අපි නම පරිපාලන ක්‍රමය ගැන කතා කරන්නේ. පරිපාලන ක්‍රමය කොහොමද සිද්ධ වුනේ? ලංකාවේ පරිපාලන ක්‍රමය යටතේ පෘතුගීසින් අමුතු පරිපාලන ක්‍රමයක් ක්‍රියාත්මක කළේ නැහැ. පෘතුගීසිගේ පරිපාලන ක්‍රමය සාමාන්‍ය විදිහටම ලොකු වෙනස්කම් නැතුව සිද්ධ වුණේ කෝට්ටේ තිබුණු පරිපාලන ක්‍රමයට අනුව තමයි පෘතුගීසි පරිපාලන ක්‍රමය හැඩගැහිලා තිබුණේ. ඒතර පරිපාලන ඒකක තිබුණා ප්‍රධාන වශයෙන් උඩින්ම තියෙන්නේ දිසාවනි.
කෝට්ටේ පරිපාලන ක්‍රමයට අදාළවම උඩින් තියෙනවා දිසාවණි. දිසාවණි බෙදෙනව නැවත කෝරළ වලට. කෝරළ බෙදෙනවා පත්තු වලට. පත්තු බෙදෙනවා ගම් වලට. ඕක තමයි පරිපාලන ක්‍රමය. එතකොට පෘතුගීසීන්ගේ මුහුදුබඩ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් දිසාවණි තිබුණා 4ක්. අපි කිව්වා දිසාවණි තියෙනවා. දිසාවණි නැවත බෙදෙනවා කෝරළ වලට. කෝරළ බෙදෙනවා පත්තු වලට. පත්තු බෙදෙනවා ගම් වලට. දිසාවණි ප්‍රධාන 4ක් තිබුණා. දිසාවණි ගත්තම දිසාවණි 4යි. දැන් මුල් ලංකාවම ගත්තොත් එහෙම නිකන් පෘතුගීසීන්ගේ බෙරළබඩ කලාපෙට තියෙන්නේ. සත්කෝරළය කියලා කියන්නේ සාමාන්‍යයෙන් කියන්නේ සතර මාතර සබරගම ඔය ටික තමයි කෝරළ ටික. මේ දිසාවණි ටික. දිසාවණි 4යි. මේ දිසාවණි 4 තමයි මම අර කලින් කිව්වා වගේ කෝරළ වලට නැවත බෙදෙන්නේ. සත්කෝරළේ, සතර කෝරළේ, මාතර සබරගම කියලා දිසාවණි තියෙනවා කොහොමත් 4කට. ওই දිසාවණි 4 තමයි ප්‍රධාන පරිපාලන ඒකක 4 උනේ අද පළාත් 9 හා සමාන විදිහට. ඒක නිකන් සත්කෝරළය කියලා කියන්නේ ගම් සත්කෝරළය කියන්නේ සාමාන්‍යයෙන් මේ බස්නාහිර පළාතේ ගම්පහ දිස්ත්‍රික්කයේ වයඹ පළාතේ උඩ කොටස වගේ මේ ප්‍රදේශ තමයි සත්කෝරළය විදිහට අපිට හඳුනා ගන්න තියෙන්නේ. අද විදිහට ගත්තොත් එම් බස්නාහිර සහ වයඹ පළාතේ යම් යම් ප්‍රදේශ සත්කෝරළයට අයිති. සතර කෝරළය කියලා කියන්නේ ඔය රත්නපුර සීතාවක ඒ ආසන්න ප්‍රදේශ ටික. සීතාවක ඉඳලා රත්නපුරේ දක්වා වූ විහිදුණු ප්‍රදේශ ටික තමයි දැන් සාමාන්‍ය සීතාවක රාජධානියට අයිති වෙලා තිබුණ සත්කෝරළේ. සතර කෝරළේ යට සාමාන්‍ය රත්නපුරේ වගේ හඳුනා ගන්න පුළුවන් ඒ ආසන්න ප්‍රදේශ ටික මැද කොටසේ කියන්නේ සාමාන්‍යයෙන් සත්කෝරළයට මායිම් වන රත්නපුරේට ආසන්න ප්‍රදේශ ටික තමයි සතර කෝරළේ විදිහට හඳුනා ගන්න තියෙන්නේ. ඊට පස්සේ එතනින් පල්ලෙහායින් තියෙනවා සාමාන්‍යයෙන් ඔය අද තියෙන සබරගමුට ආසන්න ප්‍රදේශ ටික ඒ ටික සබරගමු දිසාවණිය විදිහට. ඊට පස්සේ බස්නාහිර යට කොටසයි දකුණු පළාත අද විදිහට ගත්තොත් මේක පාලනය වුණේ මාතර කියලා. ඒතර ওই ටික තමයි සාමාන්‍ය පෘතුගීසීන්ගේ මේ පාලන කලාප ටික. ඒව ලොකුවට ඕනේ මොනවද ඒව ප්‍රදේශ කියන එක සත්කෝරළේ, සතර කෝරළේ, මාතර, සබරගම කියන දිසාවණි 4. ඒතර මේ දිසාවණි මායි බෙදෙනව මොනවටද? මේ දිසාවණියක් ඇතුලේ අද පළාතක් ඇතුලේ දිස්ත්‍රික්ක තියෙනවා වගේ දිසාවණියක් ඇතුලේ තියෙන මොනවද? මේක දිසාවණිය. උදාහරණයක් විදිහට ගන්නකො මේක සත්කෝරළේ දිසාවණිය කියන්නේ. මේ නමේම තියෙන ඕක තායි බෙදෙන්නේ මොන වගේ කොටස් වලටද කියලා. මොනවටද බෙදෙන්නේ? දිසාවණි 4ක් තියෙනවා සත්කෝරළේ, සතර කෝරළේ, මාතර සහ සබරගම කියන. දිසාවණි ආයි බෙදෙනවා මම කිව්වා තවත් කොටස් 3කට. ඒ කියන්නේ කොටස් විදිහට ගත්තොත් මුලින්ම තව එකකට බෙදෙනවා. ඒ කොටස තවත් කොටසකට බෙදෙනවා. ඒ කොටස තවත් කොටසකට බෙදිලා මෙන්න මේ වගේ කොටස් 7කට බෙදෙනවා. එතකොට පළවෙනි බෙදීම තමයි දිසාවණි. දිසාවණි ආයෙ බෙදෙනවා. එහෙනම් මොනවටද? කෝරළ කෝරළ වලට. ඕක නමේම තියනව නේද? දිසාවණි එක නමක් නම් දෙකක් හම්බුන සත්කෝරළේ සහ සතර කෝරළ. ඊට ටිකක් අපිට ඕක වචනෙන් මේ කියා හිතා ගන්න පුළුවන් නේද? සත්කෝරළේ කියන දිසාවණිය ඇතුලේ කෝරළ කීයක් තියෙන්නේ නැද්ද? සත්කෝරළේ කියන දිසාවණිය ඇතුලේ කෝරළ කීයක් තියෙන්නේ නැද්ද? අත පැහැදිලිද මං කියන්නේ හරිනේ අත. ඒ කියන්නේ කෝරළ 7කට බෙදුණු දිසාවණිය කියන අර්ථය තමයි මේ සත්කෝරළය කියලා කියන 7කට බෙදෙන්නේ. මේ කෝරළ ආයෙ බෙදෙනවා මොනවටද? පත්තු සහ ගම් වලට. ඒ
කියන්නේ නිකන් ගත්තොත් එන්නේ මේ දිසාවලියක් තියෙනවා නම් දිසාවලිය ඇතුලේ කෝකල තියෙනවා. මේ කෝකල ආය බෙදෙනවා පත්තු වලට. මේ පත්තු ඇතුලේ තියෙනවා ගම්. ඔන්න ඕක තමයි කතන්දරේ. සම්පූර්ණ එක දිසාවලිය ආය බෙදෙනවා කෝකල වලට. කෝකල බෙදෙනවා පත්තු වලට. පත්තු බෙදෙනවා ඒක ඇතුලේ තියෙන ගම් වලට. හරි. එතකොට ඔය ටික තමයි ලියන්න දෙන්නේ. එතකොට මේව පාලනය කළේ කවුද? දිසාවලියකට අදාළ වෙන්න පාලකයා තමයි දිසාවේ. ඊට පස්සේ කෝරල ගත්තහම කෝරාල කියලා කියන්නත් පුළුවන් කෝරලේ විධානය කියලා කියන්නත් පුළුවන්. කෝරාල එහෙම නැත්නම් කෝරලේ විධානය. ගම් සහ පත්තු සාමාන්‍යයෙන් ගම් මුලාදෑනින් විසින් පාලනය කළා කියලා සඳහන් වෙනවා. මුලාදෑනින් විසින්. ඔය ටික ලියා ගන්න පුළුවන් නම් සෑහෙන ප්‍රමාණයක් එනවා. තව හැබැයි තියෙනවා දේවල්. ඒ තමයි දිසාවේ බලතල මොනවද? ඒ වගේ දේවලුත් ඕන අතිරේකව ලියන්න පුළුවන්. මුලින්ම දිසාවේ තනතුරු වලට අදාළව හිටියේ ඒ කියන්නේ දිසාවේ කෙනෙක් කියලා කියන්නේ නිකන් කපිතාන් ජෙනරාල්ට වඩා කපිතාන් ජෙනරාල්ට විතරක් දෙවනි වෙන මට්ටමේ බලයක් තිබුණු නිලධාරියෙක් නේ. ඒතකොට එයාට ලොකු බලයක් තිබුණා. නීති ක්‍රියාත්මක කරන්න අධිකරණ කටයුතු සිදු කරන්න දඬුවම් දෙන්න ඒ වගේ ලොකු බලතල තිබුණා. මුල් කාලේ සිංහල ප්‍රධානීන් තමයි දිසාවේ විදිහට හිටියේ. මොකද කෝට්ටේ රාජධානියම නිලධාරීන්නේ පෘතුගීසි පාලනයට සම්බන්ධ වුණේ. හැබැයි පස්සේ කාලෙදී පෘතුගීසි නිලධාරීන් දිසාවේලා විදිහට පත් කළා තියෙනවා කියලාත් හඳුනා ගන්න පුළුවන්. ඒතකොට පරිපාලන ක්‍රමයට දාලා ওই ටික ලියුණා නම් සෑහෙන දෙයකට ඇති. හැබැයි දිසාවේලා කියන බලතල වගේ දේවලුත් ලියන්න පුළුවන්. ඒ නෝට් එකේ තියෙනවා. ඊට පස්සේ අපිට හම්බෙනවා මොනවද? හමුදා සංවිධානය ගැන. ඒ කියන්නේ ඔය කීවෙනි කොටසද? දැන් හමුදා සංවිධානය ගැන කතා කරන්නේ. අපි මුලින්ම කිව්වා කපිතාන් ජෙනරාල් ගැන කතා කළා පාලනයට අදාළ. පරිපාලන ක්‍රමය ගැන කතා කළා. ඊට පස්සේ අපිට හම්බෙනවා මොනවද? හමුදා සංවිධානය. මොකද හමුදා සංවිධානය කියලා කියන්නේ කීයද එතකොට? ඉලක්කම ගත්තොත් එහෙම 3. මේක කතා කරලා කපිතාන් ජෙනරාල් ගැන, පරිපාලන ක්‍රමය ගැන කතා කරලා හමුදා සංවිධානය ගැන තමයි කතා කරන්න තියෙන්නේ. එතකොට ඒකේ ලොකු දේවල් ලියවෙන්න ඕනේ නැහැ. හමුදා සංවිධානය ගැන දැනටමත් ඉතින් අපි දන්නවා දේවල්. මට කියන්න පළවෙනි වාක්‍ය ලියා ගන්න පුළුවන් යන්තම් කොහොමද? පෘතුගීසින් හමුදාව සංවිධානය කළේ කවුද? හමුදාව බාර වී ඉන්න ප්‍රධාන නිලධාරියා කවුද? කවුද හමුදා සංවිධානය බාර වී ඉන්න ප්‍රධාන නිලධාරියා? කවුද? දැන් අපි කතා කරන්නේ කියන බං මම මායි Don Giacomo Acevedo. ඕ නෑ මං අහන්නේ මේ නම නෙමෙයි මොකද තනතුර මොකද්ද කියන්නේ? Capitán. කපිතාන් ජෙනරාල්. කපිතාන් ජෙනරාල් කියලා එන්න ඕනේ. කපිතාන් කියලා කියන්නේ වෙනම පල්ලෙහා රෑන්ක් එකක්. කපිතාන් ජෙනරාල්. ඒතර එයා තමයි ඉහළම නිලධාරියා වුණේ පාලන කටයුතු සිද්ධ කරපු. හමුදා පාලනය කරන්නේත් එයා. කපිතාන් ජෙනරාල්. කපිතාන් ජෙනරාල් බාරව තමයි සමස්ත හමුදාව හිටියේ. එයාගේ පහළ නිලතර තමයි එයා යටතේ හිටපු පහළ නිලධාරීන් තමයි සාමාන්‍යයෙන් කපිතාන්වරු. ඊට සාජන්ට්වරු. සාජන්ට් සහ කපිතාන්ලා හිටියා. එයාගේ පල්ලෙහේ කුඩා සේනාංක බාරව. ඒ කියන්නේ හමුදාවක් ආයයි කැඩෙනවනේ සේනාංක වලට. එහෙම. පෘතුගීසින් හමුදාවේ තව විශේෂ කොටසක් හිටියා. පෘතුගීසින්ගේ හමුදාව ගත්තොත් එහෙම හැමෝම පෘතුගීසි ජාතිකයෝම නෙමෙයි. ස්වදේශිකයෝ කියන්නේ අපේ රටේ හිටපු මිනිස්සු
සහ වෙනත් ඔය රටවල් වලින් අරගෙන ආපු වහල්ලු වෙන්න පුළුවන්. ඉන්දියානු ජාතික කොටස් වෙන්න පුළුවන්. විවිධ එහෙම කොටස් හිටියා. ඒ හමුදාවට කියපු නමක් තියෙනවා. පෘතුගීසි හමුදාවෙම තවත් වැදගත් කොටසක් තියෙනවා. මොකක්ද ඒකට කියන නම? ස්වදේශික බට පිරිස හිටපු නම් හමුදා ඛණ්ඩේ ලස්කිරිඤ්ඤ හමුදා කියලා කියන්නේ. හරි. එතකොට දැන් අපි පෘතුගීසින් හමුදා ගැන කතා කළේ. හමුදා සංවිධානයේ ඉන්න ප්‍රධානම ඉහළම නිලධාරියා තමයි කපිතාන් ජෙනරාල්. කපිතාන් ජෙනරාල්ට පල්ලෙහැන් පාලන කටයුතු පෘතුගීසි හමුදාව පාලනය කළේ කපිතාන්වරුයි සාජන්ට්ලයි. කපිතාන්ලයි සාජන්ට්ලයි තමයි හිටියේ. ඒතකොට ඒක පොඩ්ඩක් වාක්‍යයකින් වගේ ලියා ගන්න පුළුවන්. ඊට පස්සේ මොකද්ද කියන්නේ අපිට තව විශේෂම දෙයක් තියෙනවා පෘතුගීසි හමුදාවල අපිට හඳුනා ගන්න පුළුවන්. ඒ තමයි හමුදා සංවිධානය සිද්ධ කරපු හමුදා සංවිධානයට අදාළව තව විශේෂ හමුදා කොටසක් හිටියා. ඒගොල්ලෝ තමයි ස්වදේශිකයෝ. ස්වදේශිකයෝ පෘතුගීසි හමුදාවේ හිටියේ. ඒතකොට ඒගොල්ලන්ට අදාළව කියපු නම තමයි ලස්කිරිඤ්ඤ හමුදා කියන්නේ. ලස්කිරිඤ්ඤ හමුදා කියලා හඳුනා ගන්නවා. ලස්කිරිඤ්ඤ බටයෝ කියලා කියන්නේ එතකොට සාමාන්‍යයෙන් හිටිය සිංහල සහ වෙනත් ඔය පෘතුගීසි නොවන ජන වර්ග වලට අදාළ සෙබළු තමයි මේකේ හිටියේ. ඒතර ඔය ටික ලියා ගන්න. එතකොට සාමාන්‍යයෙන් මේ ලස්කිරිඤ්ඤ හමුදා සංවිධානය කළේ ස්වදේශීය සේනාපතිවරු. ඒ කියන්නේ පෘතුගීසීන්ට අදාළව රෑන්ක්ස් තියෙනවා කපිතාන් සහ සාජන්ට් කියලා. ලංකාවේ තිබුණු රෑන්ක්ස් තමයි මොනවද? ආරච්චි සහ මුහන්දිරම් වගේ. ඒත් මේගොල්ලෝ යන තමයි මේ ලස්කිරිඤ්ඤ හමුදා පාලනය වුණේ. ඕක තමයි සාමාන්‍යයෙන් අපිට ලියන්න තියෙන්නේ. ඊට පස්සේ පෘතුගීසි හමුදා බලකොටු ගැන ලියන්න පුළුවන්. ඔය මැණික් කඩවර බලකොටුව, සබරගම බලකොටුව වගේ කඳවුරු ආශ්‍රිත බලකොටු තිබුණා කියන එක. මැණික් කඩවර බලකොටුව, සබරගමුව ආශ්‍රිත දේශ සීමා කඳවුරු වගේ දේවල් ඒකව ලියන්න පුළුවන්. ඒ වගේ දේවල් හඳුනා ගන්න පුළුවන්. ඊට පස්සේ පෘතුගීසීන්ට මීට අමතරව ප්‍රධාන වශයෙන් කොළඹ, යාපනය, රෙගුනාමලය වගේ ওই ප්‍රධානම මර්මස්ථාන කියලා කියන්නේ. ඒ කියන්නේ ප්‍රධානම කේන්ද්‍රස්ථාන කොළඹ ගත්තොත් වරාය ප්‍රදේශයේ, රෙගුනාමලය වරාය ප්‍රදේශයේ, ගාල්ල කියලා කියන්නේ පැරණිම පෘතුගීසීන්ගේ පාලන මධ්‍යස්ථානයක්. ඒතකොට ඒ ප්‍රදේශ ආශ්‍රිතව කඳවුරු තිබුණා කියන එක හඳුනා ගන්න පුළුවන්. ඊට පස්සේ අවසානයේ තමයි හතරවෙනි මාතෘකාව මොකක්ද? පාලන සහ පරිපාලන ක්‍රමයට අදාළ අන්තිම කොටස ඒක තමයි මොකක්ද නම? ඒ මාව මොකක්ද? අධිකරණ ක්‍රමය. දැන් මම මේ දක්වා කියපු ටික පැහැදිලිද කියලා කියන්නකො ඉස්සෙල්ලා. දැන් මෙතනින් ඉවරයි අතරම. මේ කතා කරපු ටික පැහැදිලිද? මොනවා හරි ගැටලුවක් තියෙනවද වෙන? තියෙනවද මොනවා හරි ගැටලුවක්? නෑ සර් ඒක නම් පැහැදිලි. හරි. ඒතකොට අධිකරණ ක්‍රමය ගත්තම අධිකරණ කටයුතු කියලා කියන්නේ මොකද්ද? මොනවා හෝ සම්බන්ධ වැරදි ක්‍රියාවක් සිද්ධ කළොත් කවුරු හරි කෙනෙක් රජයට විරුද්ධ වැරද්දක් හෝ පෞද්ගලික මට්ටමින් මොනවා හරි ආරවුලක් සිද්ධ වුණොත් එහෙම ඒක විභාග කළ දඬුවම් පැමිණීම වගේ දේවල් සිද්ධ කරන අධිකරණ කටයුතු හරහානේ. ඒ කියන්නේ යුක්තිය ඉටු කරනවා කියලා කියන්නේ. ඒතකොට ඒකට අදාළව කෙලින්ම උසාවි වගේ දේවල් අද වගේ උසාවි තිබුණ නැහැ. ඒ අධිකරණ කටයුතු වලට අදාළව අර පැරණි සම්ප්‍රදාය තමයි ගෙන ගියේ කෝට්ටේ රාජධානිය තුල තිබුණු පැරණි සම්ප්‍රදාය. එතකොට මොකද්ද කළේ? ඒකට වෙනසක් විදිහට අධිකරණ විනිශ්චය සභාව කවුන්සිල් එකක් හැදුවා කපිතාන් ජෙනරාල්වරයා විසින්. ඒකට කියනවා අධිකරණ විනිශ්චය සභාව කියලා. ඒ කියන්නේ අධිකරණ විනිශ්චය සභාවක් කියන එක නිකන් අද වගේ උසාවියක් කියලා හිතන්නේ. ඒ විදිහෙම උසාවි නෙමෙයි. හැබැයි සභාවක්. ඒ නම ඉතින් මතක තියාගන්න. පොඩි පොඩි දේවල් වලින් වාක්‍ය ගලප ගන්න හදන්න ඉතින් ඒක තමයි කරගන්න තියෙන එකම දේ. මේවා ටිකක් අමාරු වෙන්න පුළුවන්. ඕගොල්ලෝ ඉගෙනගෙන නැති වෙන්න පුළුවන්. ඒ කතන්දර දැන් වැඩක් නැහැ. වාක්‍ය ටිකක් ගලපගෙන ඡේද හදාගෙන
රචනා ප්‍රශ්නේ අමුණ ගන්න හදන්නේ. අර හැම දෙයක්ම බෑ කියලා අතාරලා දාන්න බැහැනේ අපිට. මුකුත්ම දැනගෙන නැතුව ඉන්න ඇති ඉතින්. දැන් දැනගන්න වෙනවා. නෝට් එක සම්පූර්ණයෙන්ම දීලා තිනවා. මම ඒකම නැවත නැවත කියන්න යන්නේ. මම පුළුවන් තරම් මේ සරලව කියන්නේ නෝට් එක බරපතල විදියට තියෙනවා. ඒ නෝට් එක ෂෙයා කරන් කිව්වොත් එහෙනම් ඔයගලන්ට මෙලෝ දෙයක් තේරෙන්නේ නැහැ. ඒ නිසා තමයි ලියලියා මේ අදාළ වචන ටික දීලා පොඩ වාක්‍ය ටික හදාගන්න ක්‍රමය කියලා දෙන්නේ. මුලින්ම ප්‍රශ්නේ ගත්තාම ප්‍රශ්නේ බෙදෙන කොටස් ටික හඳුනා ගන්න. පෘතුගීසි පාලන ක්‍රමය දේශපාලන ආර්ථික ආගමික විදියට බෙදෙනවනේ. දේශපාලන පැත්තට ආවම ඒක බෙදෙනවා කපිතාන් ජනරාල් ප්‍රතිපාලන ක්‍රමය හමුදා සංවිධානය අධිකරණ ක්‍රමය. එතකොට මේ අන්තිම කොටසේ අධිකරණ ක්‍රමය ගත්තම අධිකරණ කටයුතු සිද්ධ කරපු සභාව තමයි අධිකරණ විනිශ්චය සභාව කියලා කියන්නේ. එතකොට මේකෙත් ප්‍රධානිය වෙන්නේ නැති එහෙනම් අනිවාර්යෙන් කවුද? හැම එකකටම මැදිහත් වුණු කපිතාන් ජනරාල්වරයා තමයි. කපිතාන් ජනරාල්වරයාත් එක්ක තව නිලධාරීන් 8 දෙනෙක් ඉන්නවා මේක ඇතුලේ. එතකොට මේ 8 දෙනා සාමාන්‍යයෙන් අර ස්වදේශීය නිලධාරීන්ම තමයි. එකපාරට පෘතුගීසි හැම දෙයකටම ආවේ නැහැ. මුල් දවස්වල මුල් කාලේ සහ අවසාන කාලේ වෙනකම්ම යම් යම් දේවල් වලට බොහෝ වෙලාවට මැදිහත් උනේ ලංකාවේ ස්වදේශීය නිලධාරීන්ම තමයි. ඒ කියන්නේ පෘතුගීසි හමුදාවේ උනත් ගත්තම පෘතුගීසි ජාතික ඉතා අඩු ප්‍රමාණයක් හිටියේ. එතකොට මෙතනත් ඉන්න ස්වදේශීය නිලධාරීන් විදිහට අපිට හඳුනා ගන්න පුළුවන් සාමාන්‍ය දිසාවේවරු, මොහොට්ටාල, බස්නායක වගේ නිලධාරීන් මේ අධිකරණ කටයුතු වලට සම්බන්ධව හිටියා කියන එක. එතකොට අපි මුලින්ම කිව්වා මේ විනිශ්චය සභාවක් තිබුණා. ඒකේ කපිතාන් ජනරාල් සහ තව නිලධාරීන් 8 දෙනෙක් හිටියා කියලා. ඊට පස්සේ මේ අධිකරණ කටයුතු වලට කපිතාන් ජනරාල් වලට අමතරව සම්බන්ධ වෙලා හිටිය දිසාවේවරු. මම කිව්වා දිසාවේලට සෑහෙන ලොකු බලයක් තිබුණා කියන එක. ඒ කියන්නේ දිසාවේලට තිබුණු බලය ගැන අපිට ඕන මෙතන පොඩක් කතා කරන්න පුළුවන්. එතනත් කතා කරන්න පුළුවන්. ඒ කියන්නේ පරිපාලන ක්‍රමයට දාලා දිසාවණි කතා කළා. දිසාවණි වල නිලධාරියා විදිහට දිසාවීව කතා කළා. එයාව ආයෙ හම්බෙනවා. එයා අධිකරණ කටයුතු වලට සම්බන්ධ වෙලාත් හිටියා කියන අර්ථයෙන් මෙතෙන්ට හම්බෙනවා. එතකොට එයා මොනවද කරලා තියෙන්නේ? එයාට පුළුවන් නඩු විභාග කිරීමේ බලය තිබුණා. නඩු අහන්න පුළුවන්. එයා කියන්නේ ජජ් කෙනෙක් විදිහට නඩු අහලත් තියෙනවා. එයාට දඬුවම් පමුණවන්න පුළුවන්. දඬුවම් දෙන්නත් පුළුවන්. එයාම නඩු අහන. දඬුවම් පැමිණවීම. අන්න ඒ වගේ දේවල් ඕන මෙතෙන්ට ලියන්න පුළුවන්. දිසාවේලට අමතරව තව කවුද හිටියේ? දිසාවේලට අමතරව මොහොට්ටාල බස්නායක වගේ නිලධාරීනුත් අධිකරණ කටයුතු වලට සම්බන්ධ වෙලා හිටියා කියන එක. ඒතකොට ඔය ටික තමයි ඇත්තටම අපිට කතා ගන්න තියෙන්නේ. හැබැයි පස්සේ කාලෙදී මේ අධිකරණ කටයුතු වලට දාලා පෘතුගීසින්ගේ තනතුරක් ලංකාව ඇතුළට ගේනවා. ඒ කියන්නේ මුලින්ම හිටියේ පෘතුගීසි කපිතාන් ජනරාල් එක්ක ඔය ලංකාවේ ස්වදේශීය නිලධාරීන් තමයි. හැබැයි පස්සේ කාලෙදී අලුත් තනතුරකුත් ගේනවා. සාමාන්‍යයෙන් අද අධිකරණ කටයුතු වලට අදාළ වෙන විනිශ්චයකාරවරයෙක් වගේ පෘතුගීසි නිලධාරී නාමයක් නිලධාරී තනතුරක් ලංකාවට හඳුන්වලා දෙනවා අධිකරණ කටයුතු සිද්ධ කරන් යන්න. ඒ නම තමයි මේක වැදගත් ඌවිදෝර් කියලා කියන්නේ පෘතුගීසින් අධිකරණ කටයුතු බාරව ඉන්න නිලධාරියා. ඌවිදෝර් සතුව එතකොට දිසාවේ සතු බලතල දෙක ඊට පස්සේ ඌවිදෝරට එනවා. කලින් දිසාවේට තිබුණු බලතල අඩු වෙලා මේ ඌවිදෝරට ඒ බලතල ලැබෙනවා කියලා කතා කරන්න පුළුවන්. එතකොට එයාට අර කලින් කිව්වා වගේ නඩු විභාග කරන්න ඊට පස්සේ දඬුවම් දෙන්න මේ බලතල ටික මෙයාට ලැබෙනවා. විභාග කිරීමේ බලතල. ඒ කියන්නේ නඩු අහන්න පුළුවන්. දඬුවම් දෙන්න පුළුවන්. ඒ කියන්නේ සරලව කිව්වොත් එහෙම මුල් කාලේ ලංකාවේ ස්වදේශීය නිලධාරීන් සතු අධිකරණ බලතල තිබුණ අන්තිම කාලේ වෙනකම් යම් ප්‍රමාණවලින් තිබුණා. නැත්තටම නැති වෙලා නැහැ. හැබැයි පසු කාලේ වෙද්දි මේ බලතල යම් ප්‍රමාණයකින් අඩු ගල්ලා ඌවිදෝර් කියලා නිලධාරී තනතුරකට අධිකරණ බලතල පවරා දීම සිද්ධ කරලා තියෙනවා. ඒක ඔය ටික තමයි ලියවෙන්න ඕන මොනවද? පෘතුගීසිගේ පාලන ප්‍රතිපත්ති වලට අදාළ ඔය ටික අතීතෙටම ලියවෙන්න ඕනේ. ඊට පස්සේ ඕගොල්ලෝ මේ ටික කියව ගන්න. මේ අධික අපි කතා කරන ආර්ථිකය සහ ආගම. ඒව ඔක්කොම මේ එකින් එකට මෙතන කතා කරන්න ගියොත් එහෙම අපිට වෙලාව මදි වෙන නිසා
මේ ටික කියවගෙන මේ හා සමානව උත්තරේ ලියන්න. මම උත්තරේ ලියන්න මම උත්තරයක් දෙන්න. දැන් මේ ප්‍රශ්නේ හරියනේ. ෂෙයා වෙලා නේද තියෙන්නේ? ෂෙයා වෙලා තියෙන හරියද? හරි සර්. මේ ප්‍රශ්නෙට උත්තරේ හරියන්නේ පෘතුගීසින්ගේ බලය තහවුරුනේ කොහොමද කියන්නේ? ඊට පස්සේ දෙවෙනි ප්‍රශ්නේ මේ අපි ගත්තේ. දැන් මේකට අදාළ උත්තරේ හරි මෙතන. අපි දෙස්ම උත්තරය ලියද්දි මේ විදිහට පොයින්ට් අවුට් කරන්න මෙහෙම. ඊට පස්සේ ඒවා තමයි ඡේද වශයෙන් මෙහෙම ලියවෙන්නේ. ඔගොල්ලෝ ලියලා මට එවන්න ඉතින්. ඒවලා මම හදලා දෙන්නම්. ඊට පස්සේ දැන් පෘතුගීසි පාලන ක්‍රමය ගත්තනේ. පාලන ක්‍රමයට අදාළව අපි කිව්වා ප්‍රධාන කරුණු තුනක් තියෙනවා. ප්‍රධාන අණු කොටස් තුනක්. ඒකෙදි අපි ගත්ත පළවෙනි එක පාලන සහ පරිපාලන ක්‍රමය. ඒක බෙදෙනවා. අපිතාංජනරා පරිපාලන ක්‍රමය. ඊට පස්සේ අපිට හම්බුණා හමුදා සංවිධානය අධිකරණ ක්‍රමය. මෙන්න මේක තමයි සම්පූර්ණ උත්තරේ. මේ වෙනකන් අපි කතා කළා. උන්දෝර වෙනකන් කතා කළානේ මම. මේ තියෙන සම්පූර්ණ උත්තරේ. එතකොට මේ දිශාවේගේ බලතල වගේ දේවල් අතිරේකව දාලා තියෙනවා. ඒවයින් කීපයක් ලියන්න පුළුවන්. එතකොට මේ පළවෙනි එක තමයි අපි කතා කළේ. ඒ කියන්නේ පෘතුගීසි පාලන ක්‍රමයට අදාළව අණු කොටස 1. මෙන්න මේක අපි කතා කළා. එතකොට ආර්ථිකය සහ ආගම ඕගොල්ලෝ බලා ගන්න. ඒක නැවත නැවත අපිට හම්බෙනවා. ඒක මම වෙනමත් කතා කරන්නම් ආයේ. මෙතන තියෙන මේ ආර්ථිකය සහ ආගම ඕගොල්ලෝ ඒක බලාගෙන ලියන්න පටන් ගන්න. මේ තියෙන ආර්ථිකය. ආර්ථිකයට අදාළ ක්ෂේත්‍ර ටික තියෙනවා. ඒ ටික කියව ගන්න ඕනේ. පොඩි කොටසක් තියෙන මේ. ඒ ටික බලන්න. ඒ ටික ආයේ අපිට හම්බෙනවා. ආගමත් බලා ගන්න. ඒකට මෙතනින් ওই දෙවෙනි ප්‍රශ්නේ ඉවරයි. ආගමයි ආර්ථිකයයි මේකටම සම්බන්ධ කරලා කියව ගන්න. මම ප්‍රශ්නයක් දැන් දෙන්න එක ලියන්න. ඊට පස්සේ ඊළඟ කොටස තමයි ලබන සතියේ ඉඳන් අපිට කතා කරන්න තියෙන මේ 3 4 5 කියන ප්‍රශ්න. ඒවා සම්බන්ධ වෙන උඩරට රාජධානියත් එක්ක. ඒකට ඉතින් වේගෙන් යන්න වෙනවා. නැත්තම් මේවා එකින් එකට මේ අමාරු. එකින් එකට මේ දවස ගානේ කරන්න අමාරුයි. ලබන සතියේ මම මේ කොටස් තුනම කවර් කරනවා. මේ තුනම එකපාර කවර් කරන්න ඕනේ. නැත්තම් අපිට වෙලා මදි. ඒ නිසා ඕගොල්ලන්ට තියෙනවා ටික ටික මේ ටික බලාගෙන මම රචනා ප්‍රශ්න ලියන විදිහට හිතටම ඒක හදලා දෙනවා ඔයගොල්ලෝ ලියලා එවන්න. එතකොට මේ දෙවෙනි ප්‍රශ්නෙට අදාළව අපි අද කතා කළා පාලන සහ පරිපාලන ක්‍රමයේ ආර්ථිකය සහ ආගම කියවගෙන ඒක ලියන්න පටන් ගන්න. ඊට පස්සේ මෙතන තව කොටසක් තියෙනවා ඇඩ් වෙන්න. පාලන සහ පරිපාලන ක්‍රමය ගැන කියද්දි ඔන්න ඔයගොල්ලෝ මෙන්න මේ කතාව කියන්න ඕන. මුලින්ම පෘතුගීසි පාලන සහ පරිපාලන ක්‍රමයේ පවත්වාගෙන යද්දී ඒගොල්ලෝ මම කලිනුත් කිව්වා ඒගොල්ලෝ ලංකාවේ තිබුණු දේවල් ඉස්සරහට ගෙනිච්ච අලුත් දේවල් හඳුනා දීම සිද්ධ කළාද වැඩි. ඒ කියන්නේ ලංකාවේ හිටපු නිලධාරීන්ව පාලන ක්‍රමයට සම්බන්ධ කරගත්තා ලංකාවේ තිබුණු දේවල් ඒ විදිහටම පාලන ක්‍රමයට ගත්තද එහෙම තිබුණු දේවල් ලබාගත් ප්‍රමාණයද වැඩි අලුත් දේවල් හඳුනා දීමද වැඩි. මට අන්න ඒකට පොඩ්ඩක් උත්තරේ දෙන්න. පෘතුගීසින් පාලන කටයුතු කරද්දී මෙහි තිබුණු දේවල්ම පාවිච්චි කරපු ප්‍රමාණයද වැඩි ඒගොල්ලෝ අලුත් දේවල් හඳුන්වා දීමද වැඩි. එකද දෙකද උත්තරේ. මට අන්න මේක පොඩ්ඩක් කියන්න. එකද දෙකද හරි. කාව්‍ය ඉන්නවද කියන්න පුළුවන්. කාට හරි කියන්න පුළුවන්. ඒ කියන්නේ මම අහන්නේ මොකද්ද පෘතුගීසීන් ඒගොල්ලන්ගේ පාලන කටයුතු සිද්ධ කරන් යද්දී ලංකාවේ තිබුණු දේවල් ඒ විදිහටම පාවිච්චි කළා. එහෙම නැත්නම් තිබුණු දේවල් පාවිච්චි කරනවට වඩා අලුත් දේවල් ඒගොල්ලෝ හඳුන්වා දීමද සිද්ධ කළේ. පාලන කටයුතු වලට මොකද්ද තිබුණු දේවල් මේ විදිහට වැඩිපුර පාවිච්චි කළාද වැඩිපුර අලුත් දේවල් හඳුන්වා දුන්නාද මොකක්ද උනේ අලුත් ඒවා හඳුන්වලා දුන්නා. ඒ කියන්නේ වැඩිපුර අලුත් දේවල් හඳුන්වලා දුන්නා කියලාද ඔයා කියන්නේ? ඔව්. හරි මට පොඩ්ඩක් උදාහරණත් එක්ක පැහැදිලි කරන්න බලන්න. මොනවද අලුත් දේවල් වැඩිපුර හඳුන්වලා දුන්නේ?
උදාහරණයක් එක නිකන් මේ තිතටම කියන්න ඕනේ නැහැ. ඔයාගේ අදහස කියන්නේ. කොහොමද ඔයාගේ කියන්නේ? හිතන්නේ කොහොමද? හිතන්නේ ඇයි එහෙම? දැන් මොවිදු ඉන්නවද කියන්න බැයිද ඉතින්? මමම ආයෙත් කියන්න ඕනද? මොකක් හරි අදහසක් නැද්ද ඉතින්? පොඩක් කතා කරන එක ලේසි. මම දැන් ඒක 100 සැරයක් විතර කියලා ඇති කතා කරන එක ලේසි මේක ඉක්මනට කරන් යන්න අපිට. නැද්ද මොවිදු නැද්ද? ආවයට පුළුවන් අදහසක් තියෙනවද මොකක්ද ඒක ඔයා කියපු එකට අලුත් දේවල් හඳුන්වලා දුන්න කියන එකට අදාළ මොනවා හරි තියෙනවද උදාහරණයක්? මෙන්න මේ දේවල් හඳුන්වලා දුන්නා ඒකයි මම අලුත් දේවල් වැඩිපුර හඳුන්වලා දුන්නා කියලා කියන්නේ. කියලා කියන්න මොකක් හරි තියෙනවද එහෙම අදහසක්? මට උත්තරයක් දෙන්න නැත්නම් මම මෙතනින් නවත්තලා ලබන සතියයි පටන් ගන්නෙ. ඔයගොල්ලෝ සතියක් එහෙනම් හිතලා මට කියන්න. ඒගොල්ලෝ මේක ඉක්මනට කරන් යන්න ඕනේ. මාස 4යි තියෙන්නේ මේ වැඩ ටික ඉක්මනට. ඔයගොල්ලන්ගේ සහයෝගයෙන් තමයි යන්න පුළුවන්. මම මේ ඇත්තටම ගෲප් ක්ලාස් කරන්නේ නැහැ. සරලම කතාව මෙතන මම ගෲප් ක්ලාස් එකක් පටන් ගත්තා. ඒකේ ළමයි හිටපු අය ඔක්කොම ගිහිල්ලා මේ ඔයා මොවිඳු ඉතුරු වෙන නිසා තමයි මම මේක කරන් යන්නේ ඒ විදිහටම. නැත්තම් මේ ගෲප් ක්ලාස් කරන්න පුළුවන් මට්ටමක නෙමෙයි දැන් මං ඉන්නේ. මට ඇත්තටම වැඩත් වැඩි වෙලා මං කරන්න එක නවත්තලා දාලා තියෙන්නේ. අර ඔයා ඉන්න නිසා තමයි මේ තව කවුරු හරි ආවොත් මේකට සම්බන්ධ කරගෙන මේ මාස 4 ඇදලා දාන්නේ. මොකද්ද මේකට උත්තරයක් දෙන්න ඉතින්? ඉන්නවද නැද්ද මං නවත්තනවා එහෙනම් අලුත් ආණ්ඩුවම හඳුන්වලා දුන්නා. මම අහන්නේ සරල මෙහෙම දෙයක් නේ. පෘතුගීසීන් ඒගොල්ලන්ගේ පාලන ක්‍රමය මට මේ හරි උත්තර ඕනේ මට අදහසක් ඕනේ. පෘතුගීසීන් දැන් අපි කතා කරලානේ පෘතුගීසි පාලන ක්‍රමය ගැන. ඒ පාලන ක්‍රමයට අදාළ විවිධ දේවල් අපි හඳුනාගත්තානේ. එතකොට ඒවට අදාළ පෘතුගීසි අලුත් දේවල්ද වැඩිපුර ගෙනාවේ. ඒ වෙනතම් පැවති පාලන ක්‍රමයේම අංග ලක්ෂණ ඒ විදිහටම ගෙනිච්චද? ඒකෙන් ප්‍රමාණය වැඩි මොකද්ද? අලුත් දේවල් හඳුන්වා දීමද වැඩි? පැරණි දේවල් පැවති දේවල් ඒ විදිහට තියාගත් එකමද වැඩි? කියලා අහන්නේ මම. එච්චරයි ඉතින් මොකක්වත් හරි උත්තරයක් තනි උත්තරයක් ඕන දෙයකට අදාළව ඔව්ද නැද්ද කියලා ඒකට හේතුවක් කියන්නේ කියලා මම අහන්නේ. මොකක්ද ඒකට? දැන් පැහැදිලි නැද්ද ඒක කියන්න බලන්න. දැන් කාව්‍ය කිව්වා අලුත් දේවල් තමයි හඳුන්වලා දුන්නේ වැඩියෙන් කියලා. ඔයා මොකද්ද කියන්නේ කියලා මම අහන්නේ. පැවති දේවල් පාවිච්චි පැවති දේවල් පාවිච්චි කරනවා. මට ඒකට පොඩි හේතුවක් දෙන්නකෝ නිකන්. ඔහේ කියන්නේ නැතුව මොකද්ද ඒකට? ඇයි ඔයා එහෙම කියන්නේ කියලා මම අහන්නේ. මොකද්ද හේතු වෙන්නේ නැත්තේ ඔයාට හිතෙන විදියට? පාලනය කරු නිලධාරීන්ගේ ක්‍රමය එකම විදිය. ඔව්. තව හරි දැන් වැඩි කලබල වෙන්නේ නැතුව මේ කියපු දේවල් ටික එක එක බලාගෙන යන්න බලන්න. අපි කිව්වා මේ කොටස් හතරක් තියෙනවනේ පාලන සහ පරිපාලන ක්‍රමයට. කපිතාන් ජෙනරාල්වරයා කියන්නේ අලුත් එක්කෙනෙක්. ඒක හරි. මෙතන අලුත් දෙයක් අපිට හම්බෙනවා. පරිපාලන ක්‍රමය ගමු. පරිපාලන ක්‍රමයට අදාළව අලුත් දේවල්ද හම්බෙන්නේ පරණ දේවල්. මේ මාතර සබර්ගමු සත්වෝදනේ සතරකොල්ලේ කියන දිසාවනි ක්‍රමය අලුත්ද පරණද? පරණයි. පරණයිනේ. දිසාවනි වලට පල්ලෙහෙන් තියෙන කෝරළ පත්තු ගම් ඒ ක්‍රමය මොකද්ද මේ කෝට්ටේ පැරණි පරිපාලන ක්‍රමයනේ. නිලධාරීන් අලුත්ද? ඒවට හිටපු. නෑ සර්. පරණයිනේ. එතකොට පරිපාලන ක්‍රමය සම්පූර්ණයෙන්ම වගේ 90%කට වැඩිය පැවති පැරණි එකනේ. පැරණි සිස්ටම් එකනේ දිසාවේල ඒ විදිහටම හිටියා. පස්සේ කාලේ දිසාවේ තනතුරු වලට පෘතුගීසි ජාතිකයෝ පත් කරගත්ත එක හරි. හැබැයි මං කිව්වා 90%ක් විතර පැරණි එකම තමයි. අලුත් දේවල් ගෙනාවෙම නැහැ. හමුදා සංවිධානය බලන්න පෘතුගීසි හමුදාවට වඩා ඇත්තටම වැඩිපුරම හිටියේ 70%කට වඩා හිටියේ ඇත්තටම පෘතුගීසි හමුදාවේ කවුද හිටියේ ඇත්තටම? මෙන්න මේ කට්ටිය හිටියේ. ඒක
මෙතන නෝට් එකේ එහෙම ලොකුවට කියවිලා නැහැ. නමුත් පෘතුගීසි හමුදාවේ මේ නෝට් එකෙන් උනත් පේනවා පෘතුගීසි හමුදාවේ සෙබළු විදියට හිටියත් වැඩිපුර කවුද? සංඛ්‍යාත්මක දාලා නැති වුණා ස්වදේශිකයෝ. ස්වදේශික හමුදා පාලනය කළේ කවුද? ආරච්චිවතු සහ මුහන්දිරම්ලා. එතකොට මේගොල්ලෝ ලංකාවේ හිටපු අයද අලුත් අයද? හිටපු අය. එතකොට එතනත් පැවති දේම තමයි පාවිච්චි කරලා තියෙන්නේ. සරලව කිව්වොත් මෙතන සංඛ්‍යාත්මකව දාලා නැති වුණාට පෘතුගීසීන් යටතේ හමුදාව කියලා කියන්නේ ඇත්තටම ලංකාවේ හිටපු ස්වදේශික හමුදාවම තමයි. ওই පෘතුගීසි හමුදා ලංකාව ආක්‍රමණය කරන්න විවිධ උඩ රටට හමුදා යවුවා කියලා අපි අහලා තිබුණාට එතන පෘතුගීසීන් ඇත්තටම ජාතිකයෝ 100කට වඩා අඩු පිරිසක් තමයි ඉඳලා තියෙන්නේ 100ක් 200ක් වගේ. හමුදාවල පවා මෙම යුනිෆෝම් ඇඳගත්තු පෘතුගීසීන් අපිට හම්බෙන්නේ නැහැ. එච්චර වියදම් අඩු කරගන්න තමයි ඒගොල්ලෝ හදලා තියෙන්නේ. අධිකරණ ක්‍රමය කිව්වා. අධිකරණ විනිශ්චය සභාවක් කියලා අලුත් එකක් ගෙනාවා. හැබැයි හිටියේ කවුද ඇතුලේ? උඩින් හිටියා කපිතාන් ජෙනරාල් එයා අලුතෙන් ආපු නිලධාරියෙක් හරි. පල්ලෙහෙන් හිටියේ දිසාවේ මොහොට්ටාල බස්නායක උවිදෝර කියන අලුත් එක. දිසාවේලා මොහොට්ටාල කවුද? පරණ අයද අලුත් අයද? දිසාවේලා මොහොට්ටාල බස්නායක වගේ නිලධාරී ලංකාවේ මරණයි. පාලන. එතකොට මොකක්ද වෙලා තියෙන්නේ? පෘතුගීසීන් මේ පාලන ක්‍රමයට අනුව අදාළව ගත්තේ පැරණි දේ. ඔයා කියපු එක හරි. ඉතින් කියන්නට අග්ගාලේ ඉතින් වෙලාව යන්නේ නැහැ. වැඩි වෙලාවක් ගන්න නැතුව. පැරණි පාලන ක්‍රමය තමයි පවත්වාගෙන ගියේ. ඒක මම අන්තිමට ආවේ මේ ඔයගොල්ලන්ගේම අහලා ඒක දැනගන්න. ඔයගොල්ලෝ තේරුණාද කියලා. එතකොට මේ පාලන සහ පරිපාලන ක්‍රමය ගැන කියද්දි මෙන්න මේකත් පොඩ්ඩක් ක්ලියර් තියෙන එක හොඳයි. ඒ තමයි පෘතුගීසීන් ඇයි පැරණි පාලන ක්‍රමය පවත්වාගෙන ගියේ? දිසාවේ තනතුර එහෙමම තියාගත්තේ ඇයි? දිසාවේ දිසාවනි දිසාවේ කෝරළ අත්තුගම් වගේ ඒවා තියාගත්තේ ඇයි? පැරණි අධිකරණ නිලධාරීන් මේ විදිහටම අධිකරණ නිලධාරීන් මේ විදිහට මේ ක්‍රමයේ ඇතුළේ තියාගත්තේ බස්නායක මොහොට්ටා ලස්කිරිඤ්ඤ හමුදා තියාගෙන ගියේ ඇයි? අන්න ඒකයි පැරණි පාලන ක්‍රමයේ මේ විදිහටම තියාගෙන ගියා කියලා කියන්නේ. ඒකයි හේතුව. මේ හේතුවට එන්න කලින් ඒක තමයි සිද්ධ වුනේ. දැන් පැහැදිලිනේ පැරණි පාලන ක්‍රමේ පවත්තන් ගියා කියලා. පරිපාලනයකට ටික හරි හමුදාවල එහෙමයි, නිලධාරීන් එහෙමයි. සෑහෙන ප්‍රමාණයක් පැරණි ක්‍රමේම තමයි. අන්න ඒකට හේතුව අපිට මුලින්ම ලියන්නත් පුළුවන් මෙන්න මෙතෙන්දී. එකක් තමයි පැරණි පාලන ක්‍රමය වියදම් අඩු ක්‍රමයක්. ලොකු වියදමක් කියන්නේ නැහැනේ. මෙහි රටේම හිටපු මිනිස්සු ටික ලවා යුද්ධ කරගන්න තියෙනවා නම් රටේම හිටපු මිනිස්සු ලවා පාලන කටයුතු ඒ විදිහටම සිද්ධ කරගන්න තියෙනවා වියදම් අඩුයි. අනිත් එක තමයි ජනතාවගේ සහයෝගීතාවය දිනා ගන්න පුළුවන්. මිනිස්සුන්ව පාලනය කරන්න ගමකට පෘතුගීසි නිලධාරියෙක් දැම්මට පස්සේ මිනිස්සුන්ට ඒක ආගන්තුකයි. මිනිස්සුන්ට පෘතුගීසි භාෂාව දන්නෙත් නැහැ. යුරෝපීය ජාතිකයෙක් එක්ක ඒගොල්ලෝ ගනුදෙනු කළත් නැහැ. හැබැයි එයාගේ කලින් හිටපු දිසාවේම නම් ඒගොල්ලන්ව පෘතුගීසින් යටතේ පාලනය කරන්නේ. මිනිස්සුන්ට අලුත් දෙයක් හිතන නැහැ. පෘතුගීසි පාලනය කියලා මේ උඩින් කපිතාන් ජෙනරාල් කෙනෙක් විතරයි ඇවිල්ලා තියෙන්නේ. මිනිස්සුන්ට ඒක ලොකුවට දැනෙන්නේ නැති වෙන්න තමයි පැරණි පාලන ක්‍රමය පවත්තන් ගියා කියලා කියන එක හේතුව ජනතාවගේ සහයෝගය දිනා ගන්න. අනිත් එක තමයි පෘතුගීසිට ඕන දේවල් අවශ්‍ය දේවල් වියදම් අඩු වියදමකින් හැම දෙයක්ම ඉටු කරගන්න පුළුවන් ඉතින්. ඒක යුද්ධ කරද්දී පවා යුද වියදම් අඩු වෙනවා. මෙහි මිනිස්සු තමයි මැරෙන්නේ. පෘතුගීසි වෙනුවෙන්. ඉතින් ඕක තමයි කතාව. ඇයි හේතු කියලා. ඒතකොට මුලින්ම අර පාලන සහ පරිපාලන ක්‍රමයට දාලා කරුණු 4 ලියන්න කලින් මෙන්න මේ හේතු ටික ලියලා ඉන්න පුළුවන්. ඒකත් කරන්න පුළුවන් දෙයක් මුලින්ම. එතකොට අපි කොහොමද මේක ලියන්නේ? ගන්න ටක් ගාලා ප්‍රශ්නයක්. මෙන්න මේක 2023 නෙමෙයි. මෙන්න මේක ලියන්නකො. මෙන්න මේකට 2023 ප්‍රශ්නෙට මෙතන ලන්දේසි කියන එකට පෘතුගීසින් කියලා දාගන්න. පෘතුගීසින්ට දාලා එහෙම තනි ප්‍රශ්නයක් මෙතන නැහැ. ඒ ලන්දේසි පෘතුගීසි කලවෙ මේ අහලා තියෙන. 23ට දාගන්න මෙන්න මෙහෙම. 23 කියවන්න පුළුවන්ද පොඩ්ඩක්? ශ්‍රී ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශවල පෘතුගීසින් විසින් අනුගමනය කරන ලද ප්‍රතිපත්ති පහත් සඳහන් ක්ෂේත්‍රයට සමාලෝචනය කරන්න. රෝමන් එක අපි කතා කළා දෙක ඔයගොල්ලෝ කියවලා ලියන්න. මම එකත් ඉස්සරහට සාකච්ඡා කරන්න. නැත්නම් අපිට වෙලාව මදි වෙනවා. පරිපාලන සහ අධිකරණ පෘතුගීසින් අදාළව ලියන්න පුළුවන්.
මට ඒක කියන්න ලියන්න පුළුවන් මේ ප්‍රශ්නෙට උත්තරය. ශ්‍රී ලංකාවේ මුහුදුබඩ ප්‍රදේශවල පෘතුගීසීන් විසින් අනුගමනය කරන ලද ප්‍රතිපත්ති පරිසම්පාදන ක්ෂේත්‍රයට සමාලෝචනය. ඒ කියන්නේ පරීක්ෂා කරන්න, සාකච්ඡා කරන්න කියන එක තමයි උතන කියන්නේ. ලියන්න පුළුවන්. ලියා ගන්න පුළුවන්ද කියලා අහන්න. එතන පෘතුගීසීන් කියලා දාගෙන ලියන්න පුළුවන්. මොවිදුන්ට පුළුවන් ලියන්න. හරි පුළුවන් නම් ලියන්න. ඒතර හැඳින්වීමක් දැම්මම මොකද හැඳින්වීමට ලියන්න ටක් ගන්න. මට විනාඩි 5කින් ටක් ගාලා මේක මම ඉවර කරනවා. කියන හැඳින්වීමකට මොකක්ද දාන්න ටක් ගාලා. කියන්නේ දාන එක. හැඳින්වීමට මොකක් වගේද? පෘතුගීසීන් ලංකාවට පැමිණීම බලය ව්‍යාප්ත කිරීම. ඒ කියන්නේ මේ අර ප්‍රධාන අවධි දෙක කියන එක දුවා කියන්නේ. ඔව්. ඒ අවධි දෙක ගැන ලියන්න. ඒ කියන්නේ 505 597 597 658. ඒ අවධි දෙකක් තිබුණ පෘතුගීසි පාලනය. එතකොට එතන පෘතුගීසි පාලනය ක්‍රියාත්මක වෙන්නේ මොන අවධියේද? එකේද දෙකේද? දෙවෙනි අවධිය. අන්න ඒක ලියන්න. ඒ දෙවෙනි අවධිය තුල තමයි මෙන්න මේ ලක්ෂණ අපිට හඳුනා ගන්න පුළුවන් වෙන්නේ. මොකද පළවෙනි අවධියේ කෝට්ටේ ආරක්ෂක විදියට තමයි හිටියේ. කෝට්ටේ බිඳ වැටුණාට පස්සේ තමයි දෙවෙනි අවධියේදී 597 ඉඳලා ඉස්සරහට හරියට ප්‍රදේශ ටික පාලනය කරන්න පටන් ගත්තා. මම කිව්වනේ. ගැටලුවක් තියෙනවා නම් අහන්න. එතකොට ඊට පස්සේ මොකද්ද කරන්නේ? පාලන ක්‍රමය ආයෙ බෙදන්න පුළුවන් කොටස් කීපයකට. කොහොමද බෙදන්නේ? දේශපාලනය අන්න හරි. ආගමික ආර්ථික දේශපාලනයකට අදාළව අපි ආයෙ බෙදන්න ඕනද මෙතන? ඒගොල්ලෝ බෙදලා දීලා තියෙනව නේද? කොටස් දෙකක් දීලා තියෙනව නේද බෙදලා? පරිපාලන හා ආර්ථිකරණයයි ආර්ථිකය. ඔව් දේශපාලනයකට අදාළව ඒගොල්ලෝ කොටස් දෙකක් දීලා. ඒතකොට අපි කතා කරපු කොටස් හතරේ දෙකක් නේද මේ තියෙන්නේ? හවුද නැද්ද? ඔව්. අපිටාන් ජෙනරාල් පරිපාලන හමුදා සංවිධානයේ අධිකරණ කියන එකේ කොටස් දෙකක් ඇවිල්ලා. දැන් මේ ලියපු ටික කතා කරපු ටික ලියා ගන්න පුළුවන් ආර්ථිකයේ ඔයගොල්ලෝ කියවලා ලියන්න. කියවලා මෙතෙන්ට දාගන්න ආර්ථිකයේ පොඩි කොටස් ටිකක් තියෙනවා. ලිව්වට පස්සේ අපි ආයේ මේක සාකච්ඡා කරමු. එහෙම තමයි කරන් යන්න වෙන්නේ නැත්තම් ඔක්කොම දැන් කතා කරන්න ගියොත් එහෙනම් මේකට මාසයක්වත් යනවා අඩුම. කීයදී සම්පූර්ණයෙන්ම කතා කරන්නේ. රූට් එක අරගෙන කියව ගන්න මම ඒ ඔක්කොම ඔයගොල්ලන්ට කවර් කරලා දෙන්න. ඔයගොල්ලෝ ලියන්න මහන්සි වෙන්න ඉතින්. මේ ඊට පස්සේ අපි ලබන සතියේ උඩරට සහ පෘතුගීසීන් අතර සම්බන්ධය ගැන තමයි කතා කරන්නේ. ඒ කියන්නේ 2022 ප්‍රශ්න මේක කතා කරන්නේ. හරි. මම එහෙනම් මෙතනින් නවත්තනවා.